සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට මාව ඇහෙනව නේද? ඔව් මිස්. හරි. අපි මම දැන් ෆ්‍රී සෙෂන් එක පටන් ගන්න හදන්නේ ඔයගලන්ට. ඕගොල්ලෝ අපේ සෙෂන් එකේ ඉස්සරහට කතා කරගෙන යනකම් මයික් ඕෆ් කරගෙන වැඩසටහනේ සිදු කරන දේවල් ටික අහගෙන ඉන්න. ඕගලන්ට අන්තිමට අවස්ථාව දෙනවා ඕගලන්ගේ මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කතා කරලා විසඳ ගන්න. එතකොට මයික් ඔන් කරලා ඕගලන්ට මොන හරි ගැටලු තිබුණොත් කතා කරලා අහන්න පුළුවන්. එතකන් අපි මයික් ඕෆ් කරගෙන වැඩ ටික කරගෙන යම් මම ඔයගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ. ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේන ඇති PDF එකක්. එතකොට ඒකත් එක්ක මම කතා කරගෙන ඉස්සරහට යන්නම්. කතා කරන්නේ අපි එතකොට බෑක් කෝස් එකේ මොනවද වෙන්නේ? අපේ ආයතනයේ කොහොමද? ඔයගලන්ට දැනගන්න ඉගෙන ගන්න තියෙන සිලබස් එක කොයි වගේද? ඒ දේවල් තමයි අපි PDF එකේ කතා කරගෙන යන්නේ. හරි. මුලින්ම එතකොට මම කියන්නම් නම මගේ හසන්ති භාග්‍යා වැලිහිඳ. එතකොට මම තමයි ඔයගොල්ලන්ට මේ ක්‍රොචට් බෑග් කෝස් එක ඉස්සරහට කරගෙන යන්නේ. හරිද? ඉතින් මගේ ගැන විස්තරයක් කිව්වොත් මම ඔන්ලයින් දැනට බිස්නස් එකක් කරගෙන යනවා බානි හෑන්ඩ්මේඩ් කියලා. ඒකේ එතකොට බෑග් විතරක් නෙමෙයි හැමදේම අපි ක්‍රොචට් සම්බන්ධ හැමදේම කරගෙන යනවා. මම අවුරුදු සාමාන්‍ය පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්ත දෙයක් බිස්නස් එක පටන් අරන් නම් අවුරුදු දැනට 6ක් 7ක් වගේ තමයි වෙන්නේ. හරි. ඒක තමයි ඉතින් මගේ විස්තරය. එතකොට ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්න ආයතනය තමයි ඊනෙට් ලංකා බිස්නස් කොලෙජ්. ගොඩක් අය අපේ ගෲප් එකට ජොයින් වෙනකොට විස්තර දකින්න ඇති. ඒත් එක්ක මම තවදුරටත් ඉස්සරහට ඕගොල්ලන්ට අපේ කොලෙජ් එක ගැන විස්තර කියාගෙන යන්නම්. දන්නේ නැති අයත් ඇති. හරි. එතකොට ඊනෙට් ලංකා බිස්නස් කොලෙජ් කියලා කියන්නේ රජයේ ලියාපදිංචි ආයතනයක්. එතකොට ඔයගලන්ට එතනදිම ඔන්න කිසි ප්‍රශ්නයක් බයක් නැතුව කෝස් එකට ජොයින් වෙන එක ගැන ආයි දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මොකද ගොඩක් අය අර රෙජිස්ටර් වෙන්නේ නැතුව කරගෙන යන නිසා දැන් ගොඩ දෙනෙක් බයයි අර කෝස් එකකට සල්ලි දාලා කෝස් එකක් කරන්න. ඉතින් ඒ නිසා ඔන්න එතනදී ඔයගලන්ට බය වෙන්න දෙයක් නැහැ. අපි රජයේ ලියාපදිංචි ආයතනයක්. හරි. ඊට පස්සේ එතකොට අපි සාමාන්‍යයෙන් කරගෙන යන්නේ ඕගොල්ලන්ට එදිනෙදා. ඒ කියන්නේ ගොඩක් කාන්තාවෝ දැන් බබාලා හම්බුනාට පස්සේ මැරි කරාට පස්සේ පදිංචිය වෙනස් වුණා මොන ඔය වගේ එක හේතු නිසා ගොඩ දෙනෙක් කාන්තාවෝ ගෙදරට වෙලා තමයි ඉන්නේ. ඉතින් එහෙම ඉන්න අය ගොඩක් අය කැමති අර ගෙදර ආර්ථිකයට ඇත්තටම උදව්වක් වෙන්න මොනවා හරි ස්වයං රැකියාවක් පටන් ගන්න. මං කියන්නේ මේ වැඩි ප්‍රතිශතයක් ඉන්න පිරිස ඒ නැතුව වැඩට යන කට්ටියත් කරන අය ගොඩ දෙනෙක් ඉන්නවා. එතකොට වෙන වෙන වෘත්තීන් වල නියැලෙන ගමන් මේක සාමාන්‍ය අපි ස්ට්‍රෙස් රිලීස් කරගන්න වගේ කරන කට්ටිය ඉන්නවා මොනවා හරි විනෝදාංශයක් විදිහට ඒක ඉගෙන ගන්න කැමති අය ඉන්නවා. ඉතින් එක එක විදිහට තමයි මේ කෝස් එක කරන අය ඉන්නේ. එතකොට දැන් අපේ කොලෙජ් එකෙන් ඔයගලන්ට පේනවා ඇති කරන ඔන්ලයින් පාඨමාලා ටික මෙතන මේ PDF එකේ තියෙනවා. එතකොට ඒ ඔක්කොම අපි සාමාන්‍යයෙන් අපේ කොලෙජ් එකේ අරමුණ තමයි ඔයගලන්ගේ තියෙන මොනවා හරි අංශක තියෙන දක්ෂතාවයක් ඒක ඔයගලන්ට අඳුන්න ගන්න දීලා ඒ හරහා ඔයගලන්ට ඔයගලන්ගේ වටිනාකමක් එකතු කරගෙන ව්‍යාපාර ශාස්ත්‍රයට යන්න උදව්වක් වෙන්න තමයි එතකොට මේ කෝසස් වෙන වෙනම දාලා තියෙන්නේ. එතකොට මේ කෝසස් වලින් එක කෝස් එකක් තමයි අපේ ක්‍රොචට් බෑග් කෝස් එක. එතකොට මෙතන කෝසස් තියෙනවා කැන්ඩල්, ප්ලාස්ටර් ඔෆ් පැරිස්, එම්බ්‍රොයිඩරි, පල්ලෙහාට ගොඩාක් තියෙනවා. ක්‍රොචට් සම්බන්ධවත් කෝසස් ගණනාවක් තියෙනවා. බේසික් කෝස් එක, බෑග් කෝස් එක, ටොයිස් කෝස් එක, ඩ්‍රෙස් මේකින් ක්‍රොචට් වලටම තියෙනවා වෙනම. එතකොට ඊට අමතරව තව මැක්‍රම්, පයිප් ක්ලීනර් ඔය වගේ කෝසස් ඇත්තටම 17ක් විදිහට යනවා. ස්ටැමිල් මීඩියම් වලිනුත් අපේ කෝසස් දෙකක් දැනට කෙරෙනවා. ඉතින් ඔය ගැන අපේ ආයතනය ගැන කතා කරොත් ওই ටික තමයි ඔයගලන්ට විශේෂයෙන්ම දැනගන්න තියෙන්නේ. එතකොට අපිත් ආයතනයත් අවසර ගණනාවක් තිස්සේ අපේ මේ කෝසස් කරගෙන එනවා විශ්වාසදායීව. සහ ඕගොල්ලෝ මේ අපේ ක්‍රොචට් බෑග් කෝස් එකේ 13 වෙනි බැච් එක. එතකොට බැචස් 12ක් දැනට 12න් අපේ 12 වෙනි එක දැනට කරගෙන යනවා.
11ක් සාර්ථකව නිම කරලා ඒගොල්ලන්ගේ විභාග කටයුතු ඒ දේවල් සිදු කරන ගමන් තියෙන්නේ. හරි. අපි ඉස්සරහට යමු. ටීම් ඔෆ් වීනෙට් ලංකා. මේ එතකොට ඔයගලන්ට මේ ෆොටෝ එකේ තියෙන්නේ අපේ කොලේජ් එකේ චෙයාමන් සර්, ඩිරෙක්ටර් මිස් වගේම අපේ මේ කෝසස් කරන මිස්ලා ටික. ඉතින් මේ මිස්ලත් එක්ක එකතු වෙලා තමයි අපි මේ කෝසස් ටික කරගෙන යන්නේ. ඊට පස්සේ ඉගැන්වීම් සිදු කරන ආකාරය. එතකොට මම මෙතන ඉඳලා කියාගෙන යන මුලින්ම ඕගොල්ලෝ එක දෙයක් දැනගන්න ඕනේ ප්‍රොජෙක්ට් කියන එක ලොකු විෂය මාලාවක්. ප්‍රොජෙක්ට් කියන්නේ අපි තනි කටුවෙන් ගොතන එකට තමයි ක්‍රොෂෙට් කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති නීටින් කියන්නේ කටු දෙකකින්. එතකොට මේ ක්‍රොෂේ කියන එකත් ලොකු පරාසයක තියෙන එකක්. ඔයගොල්ලෝ දන්නවා ගොතන්න ගත්තාම එක අංශයක් කියලා නෑ. ගොතන්න හැමදේම වගේ ගොතන්න පුළුවන් දැන් කාලේ. එතකොට ඒකෙන් මේ කොටසක් තමයි මේ කෝස් එක විදියට තෝරගෙන තියෙන ක්‍රොෂෙට් බෑග් කෝස් එක කියලා. එතකොට අපි මෙතනදි කරන්නේ බෑග් කියන්නේ බෑග් වලට ස්පෙෂලායිස් ටික තමයි කරගෙන යන්නේ. ඒකට විශේෂ දේවල් ටික තමයි කෝස් එකේදී කරන්නේ. එතකොට ඒක බෑග් එකකට කියලා ඔයගලන්ට බෑග් එකේ උගන්වන ටික වෙන දේවල් වලට යොදා ගන්න බැරි නෑ. වෙන දේවල් වලට යොදන්න පුළුවන්. මොකද අනිත් දේවලුත් මේ අපි යන මූලික දේවල් ටික ඉගෙනගෙනම තමයි අනිත් කෝසස් ටිකත් යන්නේ. එතකොට ඔයගලන්ට බේසික් එක මෙතනදී අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මම මේක කියාගෙන යන්නම් ඔයගලන්ට එතකොට අදහසක් ගන්න පුළුවන්. සජීවීව නිර්මාණ සෑදීමට අවස්ථාව සැලසීම. මෙතන සජීවීව නිර්මාණ සෑදීම කියන්නේ ළමයි ඔයගොල්ලෝ දන්නවා දැන් ගොඩක් ආයතන වලින් කරනවා සහ තනි පුද්ගලයෝ විදිහට කරගෙන යනවා පන්ති. කියන්නේ ඔයගලන්ට පන්ති ගාස්තුවක් ගෙවන්න කියලා ඒගොල්ලෝ වීඩියෝස් තමයි දෙන්නේ. ඔයගලන්ට පන්තියේදී ඉගෙන ගන්න වීඩියෝස් ටිකක් එක්ක WhatsApp එකට හෝ වෙන මොකක් හරි දැන් තියෙනවා Google Meeting, Zoom Meeting ඔහොම දාලා ඒකට මොකක් හරි Messenger හරහා හරි අප්ලෝඩ් කරනවා. ඔයගලන්ට වීඩියෝ එක බලලා කරන්න කියනවා. ඉතින් හරි චූටි ගණන් වලට එහෙම කරනවා. ඊට පස්සේ ඉතින් ආයේ ඔයගලන්ට ඒ කෙනා සල්ලි ගත්තා, වීඩියෝස් ටික දුන්නා. එච්චරයි. එතනින් එහාට ඔයගලන්ව අර ගයිඩ් කරන්න එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේකේ මේ සජීවීව නිර්මාණ සෑදීම කියලා කියන්නේ ක්ලාස් එකේදී අපි එදිනෙදා ඔයගලන්ට මේ වගේම Zoom meeting එකකින් අපි ක්ලාසස් තියන්නේ ජොයින් වෙන්නේ ඔයගොල්ලෝ. එතකොට එවෙලෙට මම ඔයගොල්ලොත් එක්ක ගොතනවා. මගේ ඔයගොල්ලෝ මාත් එක්කම ගොතාගෙන යනවා. මම ඒකට ඒ කියන්නේ ඔයගලන්ට ගොතාගෙන යන ටිකේ වීඩියෝවත් එහෙම දෙන්නේ නැහැ. ඔයගලන්ට අර අත්‍යවශ්‍ය දේවල් මතක තියාගන්න ඕන දේවල් වලට වීඩියෝස් ටිකක් අපි ක්ලිප්ස් ටිකක් දෙනවා. ඒ දේවල් අර ඔයගලන්ට නිතර බලන්න අත්‍යවශ්‍ය වෙන දේවල්. නැත්තම් අපි පන්තියේදී තමයි බෑග් එක නිර්මාණය කරන්නේ. එතකොට ඒ වෙලේ මම ඔයගොල්ලොත් එක්ක ගොතනවා. ඔයගලන්ට තියෙන ප්‍රශ්න ගැටලු ඒ වෙලෙම සාකච්ඡා කරලා අහන්න පුළුවන්. සහ ඕගොල්ලන්ට ඒක ඔයා 10 පාරක් හෝ තේරෙන්නේ නැත්නම් මම ගලව ගොතලා ආයෙ කියලා දෙනවා. එතකොට එක එක්කෙනාට තේරෙන විදිහ එක විදිහයි කියලා මම දන්නවා. දැන් අපි බැචස් 11ක් කරලා තියෙන නිසා ඒ කෙනාට වෙන වෙනමත් සමහර වෙලාවට මම කියන්නේ පන්ති අතරතුරේදී වීඩියෝ එක පොඩ්ඩක් අපි බෑක් එකට හරවලා එයාගේ කටුව අත යන විදිහ පොඩ්ඩක් ඒ දේවලුත් ගයිඩ් කරගෙන තමයි යන්නේ. මොකද අපි මේකේ කිසිම දෙයක් දන්නේ නැති කෙනාගේ ඉඳලා අපේ ක්ලාස් එකට සම්බන්ධ කර ගන්නවා. එතකොට මම ඉතින් ටිකක් ඒ දේවල් බලනවා. එතකොට මේකේ ඒක තමයි කියලා තියෙන්නේ කිසිම මූලික දැනුමක් නොමැතිවත් ඕනෑම අයෙකුට සරලව ගෙනීමට මුල සිට සරලව ගෙනීමට හැකි වෙනවා. එතකොට මේකෙදි ඕගොල්ලෝ කිසිම දෙයක් දැනගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයා කටුව අල්ලන්නවත් නූල් අල්ලන්නවත් ඒ මොනවත් දැනගන්න ඕනේ නැහැ. ඒ හැම දෙයක්ම අපි පන්තියේදී කරනවා. හරිද? ඒ නිසා ඔන්න ඔයගලන්ට එතන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මිස් මම මේක දන්නේ නැහැ. කෘෂිය කියන්නේ මොකක්ද දන්නේ නැහැ. මට මේ ආසාවට කරන්න ඕනේ. ඉතින් ඔන්න ඒකට උත්තරේ තමයි මුකුත්ම දැනගන්න ඕනේ නැහැ. ඔබ කරන සෑම නිර්මාණයක්ම ගුරුතුමිය හා ආයතනය මගින් අධීක්ෂණයට ලක්වීම. මෙතනදි කියන්නේ ළමයි ඕගොල්ලෝ ක්ලාස් එකට ජොයින් වුණාම අපි WhatsApp group එකක් හදනවා. මේ group එකේදී ඕගොල්ලෝ එදිනෙදා අපි සාමාන්‍ය සතියට එක දවසක් තමයි පන්ති තියන්නේ. එතකොට ඒ සතියේදී අපි එක බෑග් එකක වැඩ කටයුතු ටික ඉවර කරනවා. ඒ ටිකේ ඒ අදාළ බෑග් එකට අදාළ තියෙන නිර්මාණයට අදාළ ස්ටෙප්ස් තියෙනවනේ. දැන් ඔයගලන්ට එක්කෙනෙක්ට
පොඩි වටයක් කරාට පස්සේ තේරෙන්නේ නැහැ. ඒ කෙනාට පුළුවන් ගෲප් එකට දාලා අහන්න මොනවද එයාට ආපු ගැටලු. එහෙම ඔයගොල්ලෝ ඒ සතියේ කරන බෑග් එක අවසන් කරලා ගෲප් එකට දාන්න ඕනේ. එතකොට ඒ දාන ඒවා හැම එකක්ම මම බලනවා. ඔයගලන්ට එතකොට ඒකට මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් ඒ වැරැද්ද කියලා රිප්ලයි එකක් දානවා. ඒක හරිනම් හරි කියනවා. ඒ වගේම ආයතනයේ වගනුත් අධීක්ෂණයට ලක් වෙනවා. මොකද ආයතනෙන් ඔයගලන්ගේ වැඩ ටික කරනවද කියන එක බලනවා. ක්ලාස් එකට ජොයින් වෙලා ඔයගොල්ලෝ ක්ලාස් ෆීස් එකක් ගෙවලා වැඩ ටික කරගන්නේ නැත්නම් අපරාධ ළමයි. මොකද එතන මුදලක් ඔයගොල්ලෝ ගෙවලා සම්බන්ධ වෙන්නේ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න. එතකොට මේ දේවල් ඔයගොල්ලෝ කරගෙන යනවාද කියන එක ආයතනයේ පැත්තෙන් අධීක්ෂණයට ලක් වෙනවා. ඊට පස්සේ පන්ති පවත්වන සමූහයේ ඔබට ක්‍රොෂෙට් බෑග් සම්බන්ධ ඕනෑම ගැටලුවක් විසඳා ගැනීමට හැකියි. මේ කියන්නේ අර මම ඔයගලන්ට කියන ප්‍රශ්න අහන්න පුළුවන් කියලා ඒක ගැන. එතකොට ගෲප් එකේ ඔයගලන්ට ඕනම දෙයක් බෑග් සම්බන්ධ මේ ක්‍රොෂේ බෑග් වලට අදාළ ඕනම දෙයක් ගෲප් එකේදී අහන්න පුළුවන්. සෑම පන්තියකම රෙකෝඩින් ලබා දෙයි. අපි තියෙන හැම සතියෙම ක්ලාස් එකේ රෙකෝඩින්ග්ස් ඒ කියන්නේ අද රැට පන්ති තියෙනවා නම් හෙට දවස් අතුරට ඔයගලන්ට රෙකෝඩින්ග්ස් ලැබෙනවා ගෲප් එකට දානවා. එතකොට මේ රෙකෝඩින් ඔයගලන්ට ක්ලාසස් ඉවර වුණත් දිගටම තියෙනවා. රෙකෝඩින්ග්ස් අයින් කරන්නේ නැහැ. දිගටම තියෙනවා. ඒ නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයගලන්ට ඒක නැති වෙනවා එහෙම කියන එකක් නැහැ. හැබැයි රෙකෝඩින්ග්ස් තියෙනවා කියලා හරි මම මේක පස්සේ බලලා කරනවා. එහෙම ඉඳලා වැඩ නොකර ඉන්න බෑ. වැඩ ටික කරන්න ඕනේ. මොකද මම වැඩ ටික බලනවා. ඒ නිසා වැඩ ටික බලනවා කියන්නේ ඕගලන්ට කියලා දෙන එක තේරෙනවද නැද්ද? එතනින් එහාට ඔයා ටිකක් ඉගෙන ගත්තද? ඔයා දැන් කොයි වගේ මට්ටමකද ඉන්නේ කියන දේ බලා ගන්න නිසා මම නිතර පොඩ්ඩක් ඕගලන්ගෙන් මේ දේවල් අහනවා. අමුද්‍රව්‍ය නිවසටම ලබා දෙයි. මෙතන ළමයි අමුද්‍රව්‍ය කියන්නේ අපේ බෑග් එකේ බෑග් ටික ගොතන්න ඕන ලිස්ට් එකට ඕන දේවල් විතරයි. එතකොට මේක අපේ ආයතනයේ සම්බන්ධ නැහැ. ඒක මගේ හරහා තමයි ඔයගලන්ට ගන්න පුළුවන්. එතකොට ඒක සම්බන්ධව ඔයගලන්ට පන්තියට සම්බන්ධ වුණාට පස්සේ දැනුවත් කරනවා කොහොමද අමුද්‍රව්‍ය ටික ගන්න පුළුවන් කියලා. මගේ හරහා තමයි අමුද්‍රව්‍ය ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පන්තියේ මාස දෙකට අවශ්‍ය භාණ්ඩ ටික මාසෙන් මාසෙට වෙන වෙනම ගෙන්න ගන්න පුළුවන්. ඒ දේවල් ලිස්ට් එක ඔයගලන්ට ප්‍රයිස් එකේ හැමදේම ගෲප් එකට දානවා. ඒ වගේම ඒකෙන් ඔයා අනිවාර්යයෙන් මේ ලිස්ට් එක ගන්න ඕනේ නැහැ. ඔයාට තියෙන බඩු ටික අයින් කරලා ඉතුරු ටික විතරක් ගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම දීලා තියෙන ගොඩක් දුර බැහැර පැති වලින් අපිත් එක්ක පන්ති වලට සම්බන්ධ වෙන ළමයි ගොඩාක් ඉන්නවා. ඉතින් ඇත්තටම මේගොල්ලන්ට අමාරුයි ළමයි බඩු හොයාගන්න. ඒගොල්ලන්ගේ පැතිවල නැහැ කියනවා. අන්න ওই හේතුව නිසා තමයි ඔයගලන්ට අමුද්‍රව්‍ය ලබා දෙන්නේ. එතකොට ඔයගලන්ට කැමති අය ඉන්නවා නම් ඔයගලන් දන්න මොන හරි ඔන්ලයින් පේජස් වලින් ඔයගලන්ගේ ඉන්න පැති වලින් බඩු ටික ගන්න පුළුවන්. පාඨමාලාව අවසන් වීමෙන් පසු සෑම සිසුවෙකුටම වටිනා සහතික පතක් නිවසටම ලබා දීම. මේක ඔයගලන්ට ලැබෙන ඇත්තටම ලොකු වාසියක්. වාසියක් කියන්නේ ඇත්තටම මේ සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ ඔයගලන්ට ෆ්‍රී. එකෙන් ඔයගලන්ට සහතිකය නිකුත් කරන්න කිසිම මුදලක් අය කරන්න එහෙම මුකුත් කරන්නේ නැහැ. හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා. ඔයගලන්ට විභාගෙට ඉන්න පුළුවන් වෙන්නේ පන්තියේ තියෙන අපි දැන් පන්තියේ කරනවානේ බෑග් වර්ග 7ක් ඒ 8 තමයි එයාට කරොත් තමයි ඔයාට පන්තියේ විභාගෙට ඉන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයා ඒ සම්පූර්ණ බෑග් ටික නිමා කරලා තියෙන්න ඕන එක්සෑම් එකට ඉන්න. එක්සෑම් එක තියලා ඒකෙන් පාස් ආයට තමයි සර්ටිෆිකේට් එක අපි ඉෂුව කරන්නේ. මම ඔයගලන්ට මේ සෙෂන් එක ඉවර වුණාම සර්ටිෆිකේට් එක පෙන්නන්නම්. ඊට පස්සේ සියලුම සිසුන් අපගේ ක්‍රොෂෙට් බෑග් ෆැමිලි සමූහයට එකතු කර ගැනීම. මෙන්න මේකත් ඔයගලන්ට ලැබෙන මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට ලැබෙන්නේ නැති chance එකක්. අපේ දැන් ලොකු ගෲප් එකක් කියන්නේ ෆැමිලි ගෲප් එකක් තියෙනවා ක්‍රොෂෙට් බෑග් කියලා. ඒ කියන්නේ අපි මේ වෙනකම් පළවෙනි පන්තියේ ඉඳලා මං කියවනේ බැචස් 11ක් ඉවරයි කියලා. මෙන්න මේ බැචස් 11ම ඇඩ් වෙලා ඉන්න එක ලොකු ගෲප් එකක්. එතකොට මේකේ පළවෙනි එකේ ඉඳන් ඔක්කොම කට්ටිය ওই ගෲප් එකේ ඉන්නවා. ඕගොල්ලොන්වත් එක්සෑම් වැඩ ටික ඒ දේවල් ඉවර වුණාට පස්සේ අපි ඒ ගෲප් එකට ඇඩ් කරනවා. එතකොට ඔය හැමෝම ඕගලන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. ඕගොල්ලෝ කරන නිර්මාණ, ඕගලන්ට ඕඩර්ස් එන ඒවා, ඒ දේවලුත් අපි ඒ ගෲප් එකේ දානවා. ඒ ළමයි
කරන නිර්මාණ අලුත් හොයා ඒ කියන්නේ අලුතෙන්ම කරන දේවල් ඒ හැමදේම දානවා එක එක්කෙනාගේ ප්‍රයිසස් සහ ගන්නව ඒවා ගැන අදහස් උමාරු කරගන්න ගෲප් එකක්. ඉතින් ඒක ඕගලන්ට ඇත්තටම ගොඩාක් වැදගත්. මොකද ගොඩ දෙනෙක් කරන්නේ දැන් ඕගලන්ට පන්තියක් කරා ඒක ඉවර කරා ඊට පස්සේ ඉතින් ඕගලන්ම ඔකේ අතහැරලා දානවා බිස්නස් එක කරන කෙනා කරනව නැති කෙනා නැහැ. ඕගලන්ට කිසිම අර මොටිවේට් එකක් නැහැ. යාළුවොත් එක්ක මුකුත් ෂෙයා කරගන්න බෑ. ඉතින් එහෙම දේවල් තියෙනවා පන්තියෙන් පස්සේ ඉතින් ආයි ඔයගොල්ලෝ ගැන බලන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. ඉතින් එහෙම නෑ දැන් අපේ වෙනම ෆැමිලි සමූහයේ ඔයගොල්ලන්ගේ හැමදේම දාන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ ෆැමිලි සමූහයට දාන දේවල් උනත් අපේ ඉස්සරහා මේ ඉගෙන ගන්න ඉන්න ළමයින්ට අපි පෙන්නනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ කරපු නිර්මාණ මෙන්න මේ දේවල් කියලා පෙන්නනවා. එහෙම ඉතින් ඔයගොල්ලන්ට ලොකු chance එකක් තියෙනවා. එතකොට මේක ඕගලන්ට කෝස් එකට සම්බන්ධ වුණාම ලැබෙන ලොකු chances දෙකක් එකක් සර්ටිෆිකේට් එක අනිත් එක මේ ෆැමිලි සමූහයට එකතු වෙන්න ලැබෙන එක. ඒ වගේම තව ලොකු chance එකක් තියෙනවා මම ඒකත් ඔයගලන්ට කියන්නම්. ඉස්සරහදී අපේ ඔයගලන්ට ෆ්‍රී සෙෂන් එකක් හම්බ වෙනවා. ඒක මම ඉස්සරහ දැන් කතා කරගෙන යද්දි කියන්නම්. ඔයගලන්ට ඒ ගැන කොහොමද වැඩ කටයුතු ටික සූදානම් කරලා තියෙන්නේ කියලා. එතකොට මෙතන තියෙන්නේ මේ බෑග් පාඨමාලාව හැදෑරූ සිසුන්ගේ ඒගොල්ලෝ කරපු නිර්මාණ. එතකොට මෙතන සමහර නිර්මාණ ළමයි අපි පන්තියේදී කරේ නැහැ. හැබැයි මම මේක කරන්න කියලා පැටර්න් එක කිව්ව ගමන් ඒගොල්ලෝ කරපු නිර්මාණ මේ අතරේ තියෙනවා. මම මේ පැටර්න් එකෙන් මේක කරන්න කිව්වහම තරම් ඒගොල්ලෝ දැනුමක් අරගෙන තියෙනවා. කියන්නේ ඒගොල්ලන්ට පැටර්න් එකක් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා කෝස් එක අවසානයේදී. ඉතින් මෙන්න මේ ළමයි කරලා අපි දාපු නිර්මාණ තමයි මේ පේන්න තියෙන්නේ. ඒකට මෙන්න මේකෙන් මෙහෙම කරන්න කිව්වහම තේරෙන මට්ටමට අපි පන්ති අවසානයේ ඔක්කොම ටික ඉවර වුණාම ඔයගලන්ට ඒ ටික මේ තියෙන්නේ ඒගොල්ලොන් කරපු නිර්මාණ ටික තමයි ඔය ෆොටෝස් ගහලා අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ඔයගලන්ට හම් වෙන සර්ටිෆිකේට් එක මම සර්ටිෆිකේට් එක ඔයගලන්ට ආයි පෙන්නන්නම්. එතකොට මේකේ විශේෂයෙන් ඔන්න මතක් කරන්න ඕනේ සර්ටිෆිකේට් එක ගන්න නම් පන්තියේ බෑග් අට කරන්න ඕනේ සහ එක්සෑම් එකට ඉන්න ඕනේ. එක්සෑම් එකට ඉන්න දෙන්න බෑග් අට කරාට පස්සේ එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ අපි උගන්වන්න ඉන්න බෑග්ස් ටික. එතකොට මෙතනදී මේක දැන් මම මේ උගන්වන පිළිවෙලට නෙමෙයි මෙතන දාලා තියෙන්නේ. ඕගලන්ට කියාගෙන යන්නම් ඕගොල්ලෝ මේ බෑග්ස් වලදී මොනවද අලුතෙන් ඉගෙන ගන්න කියලා. එතකොට හැමදේම ආවරණය වෙන විදිහට තමයි බෑග්ස් ටික දාලා තියෙන්නේ. කියන්නේ මේ නිර්මාණ කරාට පස්සේ ඔයාට හිතලා ඕනෙම නිර්මාණයක් කරගන්න පුළුවන් වෙන විදිහට තමයි බෑග්ස් ටික දාලා තියෙන්නේ. එතකොට පළවෙනි එකේ ඔයාට තියෙන බෑග් එක කහපාට නිකන් ඔෆිෂියල් වගේ බෑග් එකක්. ඒකෙදි ඔයා ඉගෙන ගන්න උතන යට බෝඩ් එකක් තියෙන්නේ. වුඩන් බෝඩ් එකක් තමයි බෑග් එකේ අඩියට දාලා තියෙන්නේ. එතකොට මේ වුඩන් බෝඩ් එකට කොහොමද අපි ගොතන්නේ? ඊට පස්සේ බෑග් එකේ පියනක් කොහොමද ගොතාගන්නේ? පියන කොහොමද බෑග් එකට සම්බන්ධ කරන්නේ? ඊට පස්සේ හැන්ඩල් එක ප්‍රෙස් ලොක්ස් කොහොමද සම්බන්ධ කරන්නේ? ওই දේවල් තමයි මේ බෑග් එකකින් ඉගෙන ගන්නේ. ඒ බෑග් එක ඉගෙන ගත්තට පස්සේ ඔයාට එතකොට වුඩන් බේස් එකකට ඕනම බේස් එකකට තියලා ඔයාට ඕනම නිර්මාණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ බෑග් එකක්ම වෙන්න ඕනේ නැහැ. මොකක් හරි ස්ටෝරේජ් බාස්කට් එකක් ඕනම දෙයක් ඔයාට ඒ වුඩන් එකට ඒ ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට ඒ ටික කරගන්න පුළුවන්. ඒක ත්‍රිකෝණයක්ද කොටුවක්ද රවුමක්ද ඒ ඩිසයින් වලදී කොයි විදිහටද ගෙතුම් වෙනස් වෙන්නේ කියන එක අපි පන්තියේදී කතා කරමු. ඊට පස්සේ ඔයාලට පේනවා පොඩි රවුම් බෑග් එකක්. ඒ රවුම් බෑග් එකේදී ඔයා ඉගෙන ගන්න පැටර්න් එක තමයි රවුමක් ගොතන්නේ කොහොමද? රවුම කර්ව් එකට ගොතන්නේ කොහොමද කියන එක සහ රවුම කර්ව් නොකර කියන්නේ කර්ව් හැඩයක් එන්නේ නැති වෙන්න අඩියයි උඩ කොටසයි වෙන විදිහට කොහොමද රවුන්ඩ් බෑග් එකක් කරන්නේ සහ මේ රූපේ තියෙන විදිහට රවුන්ඩ් බෑග් එක කරන්නේ කොහොමද? ওই දෙක තමයි මේ පාඩමෙන් ඉගෙන ගන්නෙ. ඊට අමතරව මේ හාෆ් වගේ පියන. බාගෙටනේ ওই පියන එන්නේ බාගෙට. එතකොට ඒ වගේ පියනක කොහොමද පැටර්න් එක එන්නේ? මේකෙදි අපි සිප් එකක් අල්ලගන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේකෙදි කොහොමද ප්‍රෙස් ලොක් එක සම්බන්ධ වෙන්නේ සහ ඒකේ බාගේ පියන කොහොමද බෑග් එකේ පිටිපස්සට සම්බන්ධ වෙන්නේ කියන එක ඉගෙන ගන්න. එතකොට ওই ටික තමයි ඒකේ විශේෂයෙන්ම ඉගෙන ගන්නේ. ඒක කරාට පස්සේ ඔයාලට රවුම එන පැටර්න් එකෙන් ඕනම බෑග් එකක් කරන්න පුළුවන්.
ඊට පස්සේ ආයෙ තියෙනවා කැෂුවල් බෑග් එකක් නිකන් ලානිල් පාට බෑග් එක. ඒකෙදි ඔයා ඉගෙන ගන්නවා බෑග් එකේ අඩිය කොහොමද අපි යාන් වලින් ගොතන්න කියන. මේකේ අඩිය යාන් එකෙන් තමයි ගොතලා තියෙන්නේ. මම ඔයගලන්ට සෙෂන් එක ඉවර වෙලා මේ බෑග්ස් වල ඇත්ත මේ ඇත්ත බෑග්ස් ටික පෙන්වන්නම් කොයි වගේද කියලා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒකෙදි එතකොට අපි ඉගෙන ගන්නවා අඩිය ගොතන්නේ කොහොමද ඕවල් එකට. ඊට පස්සේ කොටුව වගේ ගොතනවා නම් පැටර්න් එක කොහොමද, හැන්ඩල් එක ලයිනින් කරන විදිහ, මැග්නට් එක අල්ලගන්නේ කොහොමද ලයිනින් එකට. ওই දේවල් තමයි අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා පොඩි මල් වගේ ෆ්ලෝරල් ටෝට් බෑග් එකක්. එතකොට ඒකෙදි අපි ඉගෙන ගන්නවා මේ මල් ගොතන ළමයි ගෙතුම් ක්‍රම ටිකක් තියෙනවා. මේ මලක් ගොතන ගෙතුම් ක්‍රම දෙක තුනක් තියෙනවා. එන්නේ ගෙතුම් ක්‍රම දෙක තුන ඉගෙන ගන්නවා. එතකොට ඔයා මේකෙදි කොටුවක් නිර්මාණය කරන්නේ කොහොමද? කොටුව සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම මොනවාද? එකකට එකක් කොටු දෙකක් කොහොමද ජොයින් කරන්න පුළුවන්? අපි දැන් ගොඩක් දෙනෙක් දන්නවා ඕක හිතනවා එකපාරට මේක මහන්න පුළුවන් නේ. ඔව් මහන විදිහත් හරි. ඒ වුණාට මහන්නේ නැතුවත් ක්‍රම අපිට තියෙනවා. ඊට පස්සේ ඒක කොහොමද අපි ලයිනින් කරන්නේ, මැග්නට් කරන්නේ කියන ටික ඉගෙන ගන්නවා. ඔන්න ඔය බෑග් එක කරාම ඔයාට ලොකු බෑග් විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන්. මම ඉස්සරහ ෆොටෝස් වල දාලා තියෙනවා ඔයාට කරන්න පුළුවන් නිර්මාණ මේවා ටික ඉගෙන ගත්තට පස්සේ මේ බෑග් එක ඉගෙන ගත්තට පස්සේ ඔයාට සෑහෙන්න කියන්නේ අර ස්කූල් ගෙනියන බෑග්පැක් එකක් ඒ වගේ ඕනම දෙයක් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා නිකන් දැල් වගේ බෑග් එකක්. ගොඩක් වෙලාවට මේක බීච් සයිඩ් කට්ටිය බීච් ගෙනියනකොට වගේ පාවිච්චි කරනවා. අපි මේකේ අර දැල් නිර්මාණය කරගන්න පැටර්න් එක කොහොමද? මේකේ එක ක්‍රමයක් නෙමෙයි පැටර්න් ගණනාවක් තියෙනවා. ඒකේ අපි එකක් පන්තියේදී කරනවා. ඊට අමතරව ඔයාලට පැටර්න්ස් ටික අපි ගෲප් එකට ෂෙයා කරනවා. ඊට පස්සේ බෑග් එකක් ඔය දැන් මේකේ තියෙන ළමයි මේ සම්පූර්ණ බෑග් එකම නූල එක පැත්තකින් පටන් අරගෙන හැන්ඩල් එකට යනකම්ම එක දිගට ගොතාගෙන ගිහින් තියෙනවා. කොහේවත් සම්බන්ධ කිරීමක්, ඒ කියන්නේ මහලා සම්බන්ධ කරලා කට්ටුවෙන් සම්බන්ධ කරලා මුකුත් ජොයින් එකක් නැහැ. බෑග් එකේ මුළු දෙක පවා අපි ගෙතුම් ක්‍රමයකින් තමයි කරගෙන යන්නේ. එතකොට අන්න ඒක තමයි ඔයා මේ පාඩම ඉගෙන ගන්න විශේෂම දේ. ඒක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ඕනම විදිහ ඔමාර මුළු දෙක වගේ එන ටෝට් බෑග් ඕනම විදිහක් නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට තේනවා අපි නිකන් එකක් ටෝට් බෑග් වර්ගයක්ම තමයි. මේ ටෝට් බෑග් එක ඔයගලන්ට මේක තමයි අපි පන්ති පළවෙනියටම කරන බෑග් එක. එතකොට ඒක විශේෂයෙන්ම දාලා තියෙන ඔයගලන්ගේ අතහුරු වෙන්න. ඊට අමතරව ඔයාට එතකොට මේ ක්‍රමය ඇර කොටුව ගොතලා මේ බෑග් එක නිර්මාණය කරගන්න පුළුවන්. අපි පන්තියේදී දාලා තියෙන ක්‍රමය ඔයගලන්ගේ අතහුරු වෙන්න දාලා තියෙන ක්‍රමය. එතකොට ඒ ටික ඔයා ඉගෙන ගන්නවා. ඊට පස්සේ මැග්නට් එකක් එළියට පේන්නේ නැති වෙන්න කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක ඉගෙන ගන්න. ළමයි අපි මයික් ඕෆ් කරගමු. හරි. ඊට පස්සේ ඔයාට තියෙනවා පාට 3 බෑග් එකක්. ඒකෙදි ඔයා ඉගෙන ගන්නවා පාට කොහොමද එක පාට දේවල් කොහොමද සම්බන්ධ කරගන්නේ පේන්නේ නැති වෙන්න. ජොයින් කරා කියලා පේන්නේ නැති වෙන්න කොහොමද පාට සම්බන්ධ කරගන්නේ. එතකොට මේ අලුත් හැන්ඩල් එකක් මෙතන තියෙන්නේ. ඒ වගේ හැන්ඩල් එකක් කොහොමද බෑග් එකේ ඔයාට පේනවා උඩ කොටසට යනකොට පොඩි වෙලා තියෙනවා. අන්න ඒ වගේ කොහොමද ඒ හැඩය හදාගන්නේ. ඊට පස්සේ තව දෙයක් තමයි ගැට ගහන්නේ නැතුව අපි යාන්ස් දෙකක් කොහොමද සම්බන්ධ කරගන්නේ. කියන්නේ අතුල් පැත්තට අපි ගැට ගහන්නේ නැහැ. අන්න ඒ වගේ අලුත් දේවල් ගොඩාක් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අන්තිමට තියෙනවා ඔයගලන්ට ඔන්න රෝසස් බෑග් එක හැමෝම ආසයි ඕක ඉගෙන ගන්න. ඕකේ රෝසස් පෙති ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට ඕනම බෑග් එකකට රෝසස් පෙති ඇඩ් කරගන්න පුළුවන්. ඒකෙදිත් ඔයා එතකොට ඉගෙන ගන්නවා මැග්නට් එක ලයිනින් කරන්නේ කොහොමද. රෝසස් බෑග් එකෙත් ඔයා ක්‍රම දෙකකට ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මැග්නට් එක ඔයාට ලයිනින් එකට අල්ලන්නත් පුළුවන්. නැත්නම් මේ කෝඩ් එකටම අල්ලන්න ක්‍රම දෙකම අපි පන්තියේදී කරනවා. හරි. ওই ටික තමයි ඔන්න මම කෙටියෙන් කිව්වේ. අපි පන්තියේදී මේවා ගොඩාක් කතා කරනවා. මම ඉක්මනට ඉතින් ඔයගලන්ට කියාගෙන ගියේ ඔයගලන්ට අවබෝධයක් ගන්න මොනවද පන්තියේදී කෙරෙන්නේ කියන එක. ඊට පස්සේ මේ තියෙන ක්‍රොචට් ටෙක්නික්ස්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔයා ගෙතුම් කලාවේදී ඉගෙන ගන්න අපේ තාක්ෂණික දේවල් ටික. එතකොට මේ ටික දන්න අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. මම කෙටියෙන් කියාගෙන යන්නම්. මේක අපි ඉංග්‍රීසි වලින් තියෙන්නේ සිංහලෙනුත් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන්.
මේවට ඒ වගේම සලකුණු තියෙනවා ළමයි. ඒ සලකුණු වලින් තමයි අපි ওই පැටර්න් කියවනවා කියන්නේ. කියන්නේ ඇඳලා තියෙන රූප ටිකක් කියවන්නේ මේකේ සලකුණු වලින්. එතකොට ඒවත් අපි පන්තියේදී කරනවා. චේන් එක කියන්නේ දන්වැල. එතකොට දන්වැල් ටිකක් ගොතලා තමයි අපි බෑග් එකක් මුලින්ම ගොතන්නේ. මැජික් රින් එක කියන්නේ පොඩි රවුමක්. එතකොට ඒ රවුම ගොතලා තමයි අපි මුලින්ම රවුන්ඩ් එකක් බේස් එකක් පැටර්න් එක පටන් ගන්න. ඊට පස්සේ සිංගල්, හාෆ් ඩබල්, ට්‍රිපල්, තව තියෙනවා ඩබල් ක්‍රොෂේ, ඩබල් ට්‍රිපල් ක්‍රොෂේ ගොඩාක් තියෙනවා. ඒකෙන් අපි ගෙතුම් වලට කියන්නේ බෑග් ගෙතුම් වලට අත්‍යවශ්‍ය ටික මුලදි කරනවා. මේක සිංහලෙන් කිව්වොත් අනිපට පිරවිල්ල, භාග දෙපට පිරවිල්ල, දෙපට පිරවිල්ල, තුම්පට පිරවිල්ල කියලා ඔහොම යන්නේ. ඒ ටික පන්තියේදී කරනවා. ওই ටික තමයි අපේ අර මූලිකම දේවල්. ওই ටික පුළුවන් නම් ඔයාට අනිවාර්යයෙන්ම ඉතුරු ගෙතුම් ටික කරගෙන යන එක හරි පොඩි දෙයක්. ස්ලිප් ස්ටිච් එක කියන්නේ අපි ගෙතුම් දෙකක් සම්බන්ධ කරන්නත් පාවිච්චි කරනවා මේක ගොතන්නත් පාවිච්චි කරනවා. අපි මේ ක්‍රම දෙකම පන්තියේදී කරනවා. crochet increases and decreases. ගෙතුම් වැඩි කිරීම සහ ගෙතුම් අඩු කිරීම. එතකොට මේක පාවිච්චි කරන්නේ බෑග් එකක මොනවා හරි තැනක් ලොකු කරනවා නම් crochet increase ගෙතුම් වැඩි කරනවා. බෑග් එකක කොහේ හරි අපි කුඩා කරනවා නම් එතකොට අපිට මේ decreases කියන එක පාවිච්චි කරන්න පුළුවන් ගෙතුම් අඩු කිරීම. මේවටත් වෙන වෙනම පොඩි short forms පාවිච්චි කරනවා charts වල. ඒවා අපි පන්තියේ උගන්වනකොට මම වෙන වෙනම ඔයගලන්ට ලියලා කියලා දෙනවා. මම කියනවා ඔයගලන්ට මේ ටික ලියා ගන්න කියලා. එතකොට පොඩි notebook එකක් තියා ගන්නවා නම් හොඳයි. ඊට පස්සේ FLO and DLO. මේකත් මේ short form එකෙන් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ front loop only සහ back loop only. ඒ කියන්නේ ඉදිරිපස ලූප් එකට ගෙතීම සහ පසුපස ලූප් එකට ගෙතීම. මේකත් අපි පන්තියේදී කරනවා වෙන වෙනම. changing colors. පාට මාරු කිරීම. ඒක අර මම ඔයගලන්ට කිව්ව බෑග් එකේ වගේ පාට මාරු කරන්න ඕනේ අවශ්‍ය තැනට. හැබැයි පාට දෙකේ එක තැනක පරණ නූලයි අනිත් තැනක අලුත් නූලයි වෙන වෙනම පේන්න බෑ. එක ගෙතුමක එක පාටකුත් අනිත් ගෙතුමේ අනිත් පාටත් වෙන වෙනම ලස්සනට පේන්න ඕනේ. එතකොට එහෙම ලස්සනට ගන්නෙ කොහොමද කියන එක තමයි අපි පන්තියේදී ඉගෙන ගන්නේ සහ ගැට ගහන්නේ නැතුව. ගැට පන්තියේදී ඇත්තටම අපි පාවිච්චි කරන්නේ නැහැ. හරි. නිර්මාණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය. මේකත් මම කෙටියෙන් කියන්න යන්න. ඔයගලන්ට පින්තූර එක්ක තව තියෙනවා. මම ඉස්සරහට ඒ ටික කියන්න. ගෙතුම් කටු. එතකොට ඔයගොල්ලෝ ගොතන්න පාවිච්චි කරන කටුව, ඉඳි කටු. මෙතන ඉඳි කටු කියන්නේ අපි සාමාන්‍ය මහන ඉඳි කටුව නෙමෙයි ළමයි. ඔයගොල්ලෝ දන්න අපි බූල් මහන්න පාවිච්චි කරන්නේ. අන්න ඒ ඉඳි කටුව. අර ඒකේ හිල ටිකක් බූල් එක දාන්න පුළුවන්. ටී-ෂර්ට් යාන් එක දාන්න පුළුවන් තරම් ලොකු ඉඳි කටු. එතකොට මේකේ තුඩ නැහැ. තුඩ නැතුව එනවා මේ ඉඳි කටු. ඊපස්සේ ගම් එකත් වෙනවා අපි D6000 කියලා ගම් එකක් පාවිච්චි කරනවා. ස්ටිච් මාකර්ස් කියලා කියන්නේ ළමයි මෙතන අපි ගෙතුම් වලදී අනිවාර්ය දෙයක් තමයි අපි ගෙතුම් ගණන් කරන්න ඕනේ. ගොතනවා නම් ගෙතුම් ගණන් කරන්න ඕනේ. එන්නේ ගෙතුම් ගණන් කරනකොට අපි ලොකු ගෙතුම් ප්‍රමාණයක් මතක තියාගන්න අමාරුයිනේ. අන්න ඒ වෙලාවට මෙන්න මේ ස්ටිච් මාකර් කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. මොකක් හරි තැනකට අපි ඒක මාක් එකක් විදියට දාන්න. ඉතින් ඒ වෙනුවට අපිට ඕනනම් ආය කටුවක්, කොණ්ඩ කටුවක්, ෆයිල් කටුවක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මැග්නට් ලොක් එක ඕගොල්ලෝ දන්නවා මැග්නට් එක වගේ ඇලෙන ලොක් එක බෑග් වලට පාවිච්චි කරන බෑග් හැන්ඩල්ස් වර්ග ගොඩාක් තියෙනවා. ඊට බෑග් චේන්ස් කියන්නේ අර ඔයගොල්ලෝ දන්නවනේ පාටි වල බෑග් වල තියෙන චේන්ස් අන්න ඒවා. ප්‍රෙස් ලොක් එක කියන්නේ අර ප්‍රෙස් කරාම පියනටයි බෑග් එකටයි සම්බන්ධ කරන ලොක් එක. ඕරිංස් ඇන්ඩ් ඩී-රිංස් කියන්නේ ළමයි බෑග් එකේ ඇඟ කොටසේ දෙපැත්තට සම්බන්ධ කරන්නේ. එතකොට ඒකට තමයි හැන්ඩල් එකේ ගෙනල්ලා කොකු දෙක දාන්නේ. ඔය හැන්ඩල් එකේ කොකු දෙකට තමයි හූක්ස් කියලා කියන්නේ. ඊට පස්සේ බෑග් ලයිනින් වර්ගයක් තියෙනවා අපිට එක එක ලයිනින් පාවිච්චි කරන්න පුළුවන්. මම ඒක වැඩි විස්තර පන්තියේදී එතකොට ඒවා කියලා දෙනවා. අපි අමුද්‍රව්‍ය ගැන වෙනමම පන්තියේදී කතා කරනවා. සිප් වෙනම මේකට නම්බර 5 සිප් තමයි පාවිච්චි කරන්නේ බෑග් එකට. සිප් එන්ඩ්ස් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ෂිප් එකේ අපි පොඩි ඕන කෑල්ල කපලා ගත්තාම අගිස්ස ෆ්‍රී තියෙන්නේ. අපි ඔය යාර වලට ගන්න සිප් නේ ගන්නෙ. එතකොට අගිස්ස හිස් නිසා හෙඩ් එක අපි දානකොට ඕක පනිනවා. ඒ වෙනුවට අපිට සිප් එන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් ලයිනින් රෙදි කෑල්ලෙන්ම පොඩි කොටසක් ඒ එන්ඩ් එකට තියලා මහන්න. හරි මේ තියෙන්නේ ඔන්න රූපත් එක්කම බලාගෙන යමු. බෑග් හැන්ඩල් වර්ග තියෙනවා ළමයි මෙටල් හැන්ඩල්. ඒ කියන්නේ ලෝහ වලින් හදලා තියෙන ඒවා තියෙනවා, ප්ලාස්ටික් ඒවා තියෙනවා.
දැන් ලී වලින් එන වුඩන් හැන්ඩල්ස් එනවා. එතකොට පර්ල්ස් වලින් එනවා. පර්ල් හැන්ඩල් එකක් ඉස්සරහා ෆොටෝ එක තියෙනවා මම පෙන්නන්නම්. මුතු මුතු ඇට වගේ එන ඒවා තියෙනවා. එතකොට නිකන් වෙන වෙන චේන්ස් වගේ එන ඒවා තියෙනවා. ඕන තරම් හැන්ඩල්ස් වර්ග දැන් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඊට පස්සේ ප්‍රෙස් ලොක් එක මේක අර බෑග් එකේ පියනටයි ඇඟ කොටසටයි වෙන වෙනම සම්බන්ධ වෙන්නේ. මේක ප්‍රෙස් කරාම පියන ඇරෙනවා. මැග්නට් ලොක් එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා. එතකොට මැග්නට් ලොක් එකත් අපි කොහොමද සම්බන්ධ කරන්නේ කියන එක පවා ඉගෙන ගන්නවා පන්තියේ. හූක් එක. මේ හූක් එකට පටිය ගොතන්න ඉගෙන ගන්නවා අපි පන්තියේදී. ඊට පස්සේ O-rings and D-rings. O-rings and D-rings උත් වර්ග ගොඩක් තියෙනවා ළමයි. ඒ කියන්නේ ප්‍රෙස් කරන්න පුළුවන් ඒවා තියෙනවා, ප්‍රෙස් කරන්න බැරි ඒවා තියෙනවා. එතකොට ඒ ක්‍රමවලට ඔයා ඕනම ඇසසරි එකක් ගත්තොත් කොහොමද අපි බෑග් එකකට සම්බන්ධ කරන්නේ කියන එක පන්තියේදී කරගෙන යනවා. ඒ කියන්නේ මම පන්තියේදී ඔයගොල්ලන්ට එක ඇසසරි එකක් අපි ජොයින් කරාට අනිත් ඒවත් කොහොමද ජොයින් වෙන්නේ කියන එකේ අදහස ඔයගොල්ලන්ට කරන්නේ කොහොමද කියන එක අපි පන්තියේදී උගන්වනවා. ඊට පස්සේ බෑග් චේන්ස් රන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. එතකොට මේකෙත් පාට වර්ග ගොඩක් තියෙනවා. ඊට පස්සේ ටී-ෂර්ට් යාන් අපි දැන් බෑග් කෝස් එකේදී ප්‍රධානම අපි බෑග් මම හිතන්නේ තුනක් නැත්නම් හතරක් ගොතන්නේ ටී-ෂර්ට් යාන් වලින්. මොකද අපිට කොස්ට් එක අඩු කරගන්න ඕනේ ඔයගොල්ලන්ගේ කෝස් එකේ. ඒ හින්දා තමයි ගොඩක් අපි ටී-ෂර්ට් යාන් දාලා තියෙන්නේ. ටී-ෂර්ට් යාන් වලින් කරාම ඔයගොල්ලන්ට අර මෙටීරියල් කොස්ට් එක අඩුයි. ඊට පස්සේ ස්ටිච් මාකර්. මේක තමයි අර මං කිව්වේ ස්ටිච් මාකර් කියලා. ඒකේ තමයි අපි ගෙතුම් ගණන් කරලා ගෙතුම් වල වැඩි කිරීමක් වෙන තැන පාවිච්චි කරන්නේ. එතකොට ගෙතුම් ජොයින් කරනකොට පාවිච්චි කරන්නේ මෙන්න මේව. මොකද අපි ඒ දේවල් හරි සූක්ෂම විදිහට මතක තියාගෙන ඕනේ වැඩ ටික කරගෙන යන නැත්තම් ඒවා මිස් වුනහම තමයි අපේ බෑග් එකේ නීට්නස් එක නැති වෙන්නේ. ඊට පස්සේ නීඩල් එක. මේ තියෙන මං කියෝ නීඩල්. ඊට පස්සේ පොලියස්ටර් කෝඩ්ස්. මෙන්න මේ කෝඩ්ස් වලින් තමයි බෑග් කරනවා නම් හොඳම. මොකද ළමයි බෑග් එකේ බර හරිම අඩුයි. සහ පෙනුම හරිම ලස්සනයි, හරිම ක්වොලිටි. මම ඔයගලන්ට රෝස් බෑග් එක පෙන්නන්නම් පොලිස්ටර් කෝඩ් වලින් කරපු. ඉතින් අර ඒකෙන් අපිට පන්තියේදී බෑග්ස් ටික ඔක්කොම කරන්න බෑ. මොකද මේකට යන කොස්ට් එක වැඩි. පොලිස්ටර් කෝඩ් බන්ච් එකක්ම රුපියල් 300ක් විතර වෙනවා. ඉතින් අපිට ඒ හින්දා ඒකෙන් කරන්න අමාරුයි. ඒ හින්දා අපි බෑග්ස් 3-4ක් ටී-ෂර්ට් යාන් වලින් තමයි ඔයගලන්ට දාලා තියෙන්නේ. ඊට පස්සේ TKT යාන්. මේක නූලක් වගේ එකක්. අපි මෙටීරියල් ගැන කතා කරනකොට මේව කතා කරනවා ළමයි. එතකොට මේකෙනුත් ඔයගලන්ට බෑග්ස් කෙරෙනවා. බෑග් ලයිනින් තියෙනවා. අපි ඇතුළට අල්ල ගන්න ලයිනින්. ඊට පස්සේ සිප් තියෙනවා. මේ සිප් එන්ඩ් එක කියන්නේ මෙන්න මේ අගිස්සට දාලා තියෙන සිල්වර් කලර් එන්ඩ් එක. එතකොට ඒක තිබ්බහම සිප් එකේ හෙඩ් එක පනින්නේ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ පන්තියේ ළමයි කරපු ඒ උගන්වන දේවල් වල නිර්මාණ කීපයක්. මේක වෙන එක එක විදිහට ඒවා දාලා ඇති. ඔයගලන්ට එහෙම දාලා තියෙන්නේ මම ඔයගලන්ට පන්තියේදී නිදහස දෙනවා ක්‍රමය කියලා දුන්නට පස්සේ ඔයාට ලස්සනයි කියලා හිතන විදියකට දැන් බෑග් එකේ පියන සම්බන්ධ කරන්න පුළුවන්. අපි දැන් පියන එක එක ක්‍රම වලට කරන ක්‍රම දෙකකට කරනවා. ඒකෙන් ඔයාට පියන කැමති අතකට පාවිච්චි කරන්න පුළුවන්. උඩ අතකට හරි හරහට හරි ඒ කැමති විදියට ඔය ළමයි ඒ විදියට කරපුවා තමයි මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා පළවෙනි එකේ ටිකක් බාගෙට කරපු එකක් දාලා තියෙන්නේ. ඒක ඔයගලන්ට විශේෂයෙන්ම දැම්මේ පන්තියේදී ඔයගලන්ට ඔන්න ඔහොම බෑග් එකේ කොටසක් ඉවර කරලා ඔයාට ඒ ටික ඕකේද කියලා දැනගෙන ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. සම්පූර්ණයෙන් බෑග් එක කරලා ගෲප් එකට දාන්න ඕනේ කියන අදහස නෙමෙයි මම කියන්නේ. ඔයාට ස්ටෙප් එකකින් ස්ටෙප් එක මිස් මේක හරිද? මිස් මේක හරිද? නැත්තම් ඔයා සම්පූර්ණ බෑග් එකක් ගොතලා වැරදුනොත් එහෙම ඔයාට ඒ බෑග් එකම ගලවන්න වෙනවා. ඉතින් අන්න ඒ දේ නැති කරගන්න තමයි මං ළමයිට පන්තියේදී කියන්නේ ඔයාට ෂුවර් නැත්තම් ඒ ස්ටෙප් එකෙන් එහාට යන්න එපා. ඒක පන්තියේ ගෲප් එකට දාලා අහන්න. මේක ඕකේද මිස්? මේක හරිද? මේ ඇවිත් තියෙන පැටර්න් එක හරිද? මේක ඇවිත් තියෙන ස්ටිචස් ගාන හරිද කියලා දැනගෙන ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඔය ළමයි එහෙම එහෙම අහපු ෆොටෝස් තියෙනවා. ඒගොල්ලෝ බෑග් ෆිනිෂ් කරපු ෆොටෝසස් දාලා තියෙනවා. එතකොට පියන එක එක විදිහට වෙනස් කරලා දාලා තියෙනවා. ගෙතුම් ක්‍රම එක එක විදිහට පාවිච්චි කරලා තියෙනවා. අපි කියලා දුන්න ඒ නිර්මාණ ටිකක් තමයි මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ ක්‍රොචට් පැටර්න්ස් මම ඔයගලන්ට කිව්වා chart එකක් බලලා පැටර්න් එකක් බලලා ඔයාට තනියම කරගන්න පුළුවන් විදිහට කියලා දෙනවා. ඒක අපි පන්තියේදී වැඩ කරගෙන යනකොටම මම ඔයගලන්ට ඒ අපි කරන බෑග් එකේ රූපේ ඇඳලා මේ රූපේ එන්නේ මෙහෙමයි. අපි කරන පැටර්න් එක මෙන්න මෙහෙම තමයි එන්නේ. කියන එක ඒ විදිහට කරගෙන යන්නේ. එතකොට ඔයාට මෙන්න මෙතන දාලා තියෙනම් මේ ෆොටෝස් 4ක් විතරයි. අපි සාමාන්‍යයෙන් පැටර්න්ස් පන්ති ඔක්කොම ඉවර වෙනකොට කොහොමත්
80ක් 100ක් වගේ ඔය වගේ අතර ටිකක් පැටර්න්ස් ඕගලන්ට හම්බෙනවා. එතකොට මේ දේවල් ඔයාට ඔන්න බලලා තනියෙන් කියව ගන්න පුළුවන් වෙනවා පන්තියේ අපේ වැඩ ටික ඉවර වෙනකොට. ඒ එක පැටර්න් එකක් හරි ඔයාට කියවන්න තේරෙන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ ගෲප් එකේ දාලා මිස් මට මේක තේරෙන්නේ නැහැ කියවන්න කොහොමද මේක කරන්නේ? ඔයාට තේරෙන්නේ නැති චූටි දේ පවා ඔයාට ගෲප් එකේදී අහන්න නිදහස තියෙනවා. ඊට පස්සේ ක්‍රොචට් බෑග් සමූහයේ සිසුන් ඉගෙන ගන්න ආකාරය. මේ තියෙන මම කිව්ව ඔයගලන්ට එක එක ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ ළමයි ඉවර කරලා දාපු බෑග්. අපි අර එක්සෑම් එකට කලින් සමහර අය බෑග් 8ම දානවා එකපාර. අන්න එහෙම ඒවා තියෙනවා. මේ එක එක්කෙනා වෙන වෙනම ඉවර කරපුවා තියෙනවා. මේ තියෙන්නේ ඕන අපේ ගෲප් එකක් තියෙන විදිය. දැන් මෙතන ෆොටෝස් වල බැච් 3 බැච් 4 ෆොටෝස් වගේක් තියෙනවා. යාළුවෝත් ඉතින් මේකට රියැක්ට් එකක් දානවා. මමත් ඔයගලන්ට රියැක්ට් එකක් දානවා. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න කියනවා මේ යාළුවෝ ඉවර කරලා දාපු ඒවයි ෆොටෝස් තමයි ඔයගලන්ට මේ පේන්න තියෙන්නේ. මේ සමහර යාළුවෝ ඉන්නවා අලුත් නිර්මාණ කරලා දාපු ඒවා. ඔයගලන්ට පේන්නේ නැති මේකේ තුන්වෙනි ෆොටෝ එකේ එහෙම මිස් බෑග් එක හොඳයිද කියලා අහලා. ඒ අලුතෙන් කරලා. පන්තියේදී කියලා දුන්න පැටර්න්ස් වලින් ඒගලන්ට හිතිලා කරලා නැත්තම් ඕඩර්ස් ඇවිල්ලා එතකොට දෙවෙනි රූපේ ඔයගලන්ට පේනවා ඇති පොඩි ස්කාර්ෆ් එකක් වගේ ගොතන්න යා පටන් අරන් එහෙම අලුතින් කරන ප්‍රොජෙක්ට් එක මිස් කියලා දාලා තියෙනවා. ඉතින් යාළුවෝ එහෙම ඉස්සරහට ඉගෙන ගත්ත දෙයට අමතරව අලුත් කරලා තියෙනවා දේවල්. මේ හැන්ඩල්ස් බෑග් හැන්ඩල්ස් ප්ලාස්ටික් ඒවා පාවිච්චි කරලා ගොතපුවා දාලා තියෙනවා යාළුවෝ. මේ තියෙන එක එක පැටර්න්ස් වලට ගොතලා තමයි ඒගොල්ලෝ ඒවා දාලා තියෙන්නේ. ඔය තියෙන්නේ ඒගොල්ලෝ ගොතපුවා. පන්තියේදී මම සාමාන්‍යයෙන් ඔයගලන්ට ෆොටෝස් ගන්නත් කොහොමද ගන්න කියලා කියන ඔය එහෙම ගහපු ෆොටෝස් තමයි මේ යාළුවෝ දාලා තියෙන්නේ. එතකොට ටිකක් බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම අපි කොහොමද හදාගන්නේ? මොකද ඒ වගේ දේවල් තියෙනකොට තමයි කස්ටමර් කෙනෙක් අපෙන් ඇත්තටම බෑග් එකක් ඉල්ලන්නේ. ඔහේ ෆොටෝ එකක් ගහනවට වඩා ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක තියලා ෆොටෝ එකක් ගැහුවාම ඒක ටක් ගාලා ඔලුවට යනවා. එහෙම එකක් තියෙනවා. ඉතින් ඔන්න ඕගලන්ට කියපු විශේෂම දේ තමයි අපේ කෝස් එකකින් හම්බෙන ස්පෙෂල් බිස්නස් මීටින් එක. ඒ කියන්නේ මේක තියෙන්නේ ළමයි පන්තියේ ඔයාගේ බෑග් අටේ කටයුතු ටික ඉවර වුණාට පස්සේ ඔයගලන්ට හම්බෙනවා ෆ්‍රී සෙෂන් එකක්. මේක ෆ්‍රී සෙෂන් එකක්. එතකොට මේකෙදි ඔයාට කියන්නේ කොහොමද ඔයා බිස්නස් එකක් විදියට අපේ මේ ගොතන බෑග් ව්‍යාපාරය පටන් ගන්නෙ, පේජ් එකක් කොහොමද හදාගන්නේ, FB එකක් FB එකට කොහොමද මේවා දාන්නේ, එතකොට ඒ ඉන ගැටලු මොනවාද, ඔයා කොහොමද කස්ටමර් බේස් එකක් හදාගන්නේ. ඔන්න ඔය වගේ ලොකු පරාසක දෙයක් අපි බිස්නස් මීටින් එකේදී කතා කරනවා. ඔයාට ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක ලයිව් යන්නේ. එතකොට අපේ කරන මිස්ගෙන් ඔයාට ඕනම ගැටලුවක් ඕනම දෙයක් අහගන්න පුළුවන්. බිස්නස් එකක් විදියට කරන්න හිතාගෙන ජොයින් වෙන කෙනෙක්ට ඇත්තටම මේක ලොකු chance එකක්. ඉතින් එන්නේ ඒ දේ ඔයාට ලොකු බෙනිෆිට් එකක් හම්බෙනවා අපේ කෝස් එකෙන්. කෝස් එකේ නීති රීති rules මේ rules ගැන එතකොට WhatsApp හරහා මොනියම් හෝ ආකාරයේ ප්‍රවර්ධනයක යෙදීම තහනම්. මේකෙදි කියන්නේ ළමයි ඕගොල්ලෝ ඇඩ් වෙලා ඉන්න groups වල ඕගොල්ලෝ වෙන link මොනවා share කරගන්න එපා. හේතුව ඕගොල්ලෝ දන්නවා එක එක ඔය ස්කෑම් ලින්ක්ස් එනවා එක එක ඔය වෛරස් ලින්ක් අනම් මනම් ගොඩාක් දේවල් දැන් ෂෙයා වෙනවා. ඕගොල්ලෝ දන්නවා මේ සෝෂල් මීඩියා වල හරියට ලොකු කරදර තියෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ දකින ලින්ක් එක ෂෙයා කරන්නවත් ඒක ඕගොල්ලන්ට ලින්ක් එකක් ආපු පළියට ඕපන් කරන්න යන්නවත් එපා. ඒවා මේ ගෲප් වලට දාන්නත් එපා. මොකද යාළුවොත් ඊට පස්සේ ගිහිල්ලා බලනවා ඕවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ෆෝන් හැක් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා ඒ වගේ මොනවත් දාන්න එපා. වෙන දේවල් කියන්නේ ප්‍රවර්ධනය කියන්නේ මොනවත් මාකටිං කරන දේවල් ඕගොල්ලෝ වෙන දේවල් මේ ගෲප් එකේ මොනවත් දාන්න එපා. ගෙතුම් සම්බන්ධ දේවල් පමණයි ගෲප් එකේදී අපිට කතා කරන්න පුළුවන්. Zoom link එක අන්‍ය පාර්ශව සතු කිරීම තහනම්. මෙතන Zoom link එක කියන්නේ ළමයි ඕගොල්ලන්ගේ WhatsApp group එකට තමයි අපි ක්ලාස් එකේ link එක දාන්නේ. එතකොට මෙන්න මේ link එක දැම්මට පස්සේ මේ link එක කායිකවත් share කරගන්න බෑ. ඒ link එකකින් ඔයාට log වෙලා තමයි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා ස්ටුඩන්ට් ID එකක් ලබා දෙයි කියලා. ඒ ස්ටුඩන්ට් ID එක ලබා දෙයි කියන්නේ ඔයගොල්ලන්ව ක්ලාස් එකට ජොයින් කරාට පස්සේ ඔයගොල්ලන්ට වෙනම
දෙනවා මේ ස්ටුඩන්ට් ID එකක්. ඒ කියන්නේ නම්බර් එකක්. අන්නේ නම්බර් එකෙන් ඔයාගේ Zoom එක රීනේම් කරගත්තා නම් අපිට ලේසි ස්ටුඩන්ට්ව අඳුරගන්න සහ අංක කෑල්ලකුයි සහ ඔයාගේ නමේ කොටසක් තියෙනවා නම් මට පන්තියේදී ලේසි ඔයගලන්ට නම කියලා කතා කරන්න. ඉතින් එහෙම ඔයා රීනේම් කරගන්න ඕනේ. එතකොට ලින්ක් එක ෂෙයා කරගන්න බෑ කොහොමවත්ම. හේතුව තමයි ලින්ක් එක ෂෙයා වුණොත් එහෙම ඒක ගැන මැසේජ් එකක් යනවා ආයතනයට. එතකොට ආයතනයෙන් ඒක බලලා කවුද මොකක්ද උනේ කියලා බලලා ලින්ක් එක ෂෙයා කරපු කෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි වෙන්න පුළුවන්. මොකද ඒක තහනම් දෙයක්. ඒක පාඨමාලාවේ රූල් එකක් නිසා. ඒ වගේම තව දෙයක් තමයි ඔයගොල්ලෝ මේ වගේ දෙයක් ෂෙයා කරගන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕනේ. එතකොට මොකද ක්ලාස් ෆී එකක් ගෙවලා එන ළමයෙක්ට අසාධාරණයක් වෙනවා. ඔයගොල්ලෝ ඒ වගේ හිම මොනවා හරි ෂෙයා කරගන්න ගියාම. ඉතින් අන්න ඒ දේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ සෑම දිනකම පන්ති සඳහා નિયમિત වේලාවට සහභාගී වීම. එතකොට මෙතනදී කියන්නේ අපි ක්ලාසස් සාමාන්‍යයෙන් තියෙන 8 මාරට එන්න මේ 8 මාර වෙනකොට පන්තියට ජොයින් වෙන්න කියලා හේතුව තමයි අපි 8 මාරට ජොයින් වෙලා ළමයි වැඩ ටික කරගෙන යනවානේ. ඔන්න ඔය වැඩ ටික කරගෙන යද්දී ඔගොල්ලෝ පහුවෙලා ජොයින් වුණොත් එහෙම මම දැන් පොඩි කොටසක් ගොතලා. එතකොට ඒ ගොතපු ටික ආයෙ ගලවලා මුලින් ඉඳන් පාඩමට එන්න ඕනේ. එහෙම වුණොත් ඔයාගේ ජොයින් වෙලා වැඩ ටික කරගෙන ගිය ළමයින්ට අසාධාරණයක් වෙනවා. මොකද ඔයා පරක් වෙලා ජොයින් වුණාම මම ඔයාට ආයේ ටික මුලින් ඉඳන් කියලා දෙන එක මට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඔයාගේ හිතන්නකො පන්තියට 20 දෙනෙක් කියලා කලින් ඒ 20 දෙනාම ඔයාගේ අර ටික ඉවර වෙලා එනකම් බලාගෙන ඉන්න ඕනේ. ඒ නිසා ඉතින් එහෙම ඔයාගේ යාළුවන්ව අපහසුතාවයට පත් කරන්නේ නැතුව හරිම වෙලාවට ජොයින් වෙනවා නම් හොඳයි. එහෙම පහු වෙනවා නම් එක්ක ඔයාට රෙකෝඩින් එක බලන්න පුළුවන්. අත්‍යවශ්‍ය දෙයකට ඇරෙන්න පන්තියේදී ලයිව් මාත් එක්ක ජොයින් වෙනවා නම් තමයි මම කැමති. මොකද ඔයගලන්ට එවෙලෙම ඔයගලන්ගේ තියෙන හැම ප්‍රශ්නෙම විසඳන්න පුළුවන් නිසා. සහ මම කැමති ඔයගලන්ගේ වීඩියෝස් ඔන් කරලා ඔයගොල්ලෝ මාත් එක්ක කතා බහ කරලා වැඩ ටික කෝස් එකේ වැඩ ටික කරගෙන යන්න ඕන. එතකොට අපේ පන්තිය හරිම ලේසි සහ පන්තිය කම්මැලි නෑ. ඔයගොල්ලෝ දන්නවා ටිකක් රෑවරුව කියන්නේ ටිකක් ඔයගොල්ලන් නිදිත් මතයිනේ වැඩ ඇරිලා ඉවිල්ලා මහන්සි. ඒ හින්දා කතා කර කර අපි වැඩ ටික කරන් යනවා නම් ගොඩක් ලේසි. සහයෝගයෙන් හා ක්‍රියාකාරීව පන්ති වලට සහභාගී වෙන්න ඕනේ. ඉතින් මේක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. යාළුවෝ ඉතින් ඔයගොල්ලෝ පන්ති අඳුරගත්තට පස්සේ කට්ටියත් එක්ක ගෲප් එකේ දානවා නම් මොනවා හරි ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් යාළුවෙක් අහපු දෙක ඔයාට රිප්ලයි කරන්න පුළුවන්. මම මේක රිප්ලයි නොකරට කමක් නැහැ. මම අනිවාර්යයෙන් රිප්ලයි කරනවා. යාළුවෙකුත් ඒ අහලා තියෙන දේ දන්නා නම් එයාට පුළුවන් රිප්ලයි එකක් දාන්න. කට්ටියම එකතු වෙලා යන්න ඕන ගමනක්. ඉතින් හැමෝම සහයෝගයෙන් දන්න අය නොදන්න අය හැමෝම ඉන්නවා. මම උගන්වන්නේ ඔයගලන්ට කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතලා. යාළුවොත් ඒ වගේ දන්න කෙනා නොදන්න කෙනාට කියලා දීලා සමගියෙන් වැඩ කටයුතු ටික කරගෙන යන්න ඕන. ඊට පස්සේ අන්තිමම ටික ඔයගලන්ට තියෙන ලොකුම ප්‍රශ්න ටික කොහොමද මිස් රෙජිස්ටර් වෙන්නේ, ක්ලාස් ෆීස් කොහොමද, ඔය ටික තමයි ඔයගලන්ට තියෙන ප්‍රශ්න ටික. එතකොට මෙතන ඔයගලන්ට පෙන්නනවා accounts දෙකක් තියෙනවා. ඒ accounts දෙකට තමයි සල්ලි දාන්න තියෙන්නේ. මේක ඔයගලන් join වුණ group එකට විස්තරේ දානවා. මම කෙටියෙන් කියන්නම්. ඕගොල්ලෝ සල්ලි දාලා අපේ කෝස් ෆී එක ළමයි රුපියල් 8000යි. ඒ කියන්නේ මාස දෙකටම 8000යි. ඔයගලන්ට 8000 එකපාර ගෙවන්න ඕනේ නැහැ. මුලින්ම 4000 ගෙවලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ පළවෙනි මාසේ ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ පළවෙනි සති 4න් පස්සේ ඊළඟ පේමන්ට් එක දාලා ඊළඟ මාසෙට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්නෝම මාස දෙක යන්නේ. ඒ සල්ලි දාලා ඉවර වෙලා ඒකට ඔයා බැංකුවෙන් ගෙවනවා නම් රිසිට් එකක් හම්බෙනවා. නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරොත් ඔයාට ෆෝන් එකට එනවා. අන්න එන එක ඔයාගේ නමයි ID නම්බර් එකයි ඇඩ්‍රස් එකයි එක්ක මෙන්න මෙතන තියෙන නම්බර් එකට 0.7 550යි 56යි 66 නම්බර එකට WhatsApp එකක් දාන්න තියෙන්නේ. එතකොට ආයතනෙන් ඔයාව රෙජිස්ටර් කරගෙන ඔයාව group එකට add කර ගන්නවා අපේ class group එකට. එතකොට ඒකෙදි ඔයාට ස්ටුඩන්ට් ID එකක් group එකේදී දානවා. ඒකෙන් තමයි එතකොට ඔයාව අපි අඳුරන්නේ. ඊට පස්සේ Zoom name එක ලෙස භාවිතා කරන්න ඕනේ අන්නේ හම්බෙන ID එක. Zoom එකේ නම රීනේම් කරන්න පුළුවන් ළමයි.
ඒකේ ID එකයි ඔයගේ නමේ කොටසකුයි තියෙනවා නම් මට ලේසි පන්තියේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. නමේ කොටසකුත් දාන්න. සියලුම සෙෂන් රෙකෝඩින්ග්ස් WhatsApp group හරහා දෙනවා. මම මේක කිව්වා ඔයගලන්ට සෙෂන් එකේදී අද රෑ සෙෂන් එකේදී ඊට පහුවෙන්ද ඔයගලන්ට රෙකෝඩින් එක හම්බෙනවා. එතකොට ඕගොල්ලෝ ක්ලාස් ෆී එක මං කිව්වා 8000යි 4000 ගානේ ගෙවන්න පුළුවන්. එතකොට පන්ති තියෙන්නේ 27 6යි 27 27 කියන්නේ ළමයි ඕගොල්ලන්ට වැටෙන්නේ සෙනසුරාදා දවස. එතකොට හැම සෙනසුරාදාම රෑ 8:00 තමයි පන්ති තියෙන්නේ. 27 තමයි පටන් ගන්න පළවෙනි දවස. ඒ දවසට කිසිම දෙයක් තියෙන්න ඕනේ නැහැ. අපි පළවෙනි දවසේම එකපාරට ගුතන්න ගන්නෙ නැහැ. ගොතන කටුවේ ඉඳලා සියලුම අමුද්‍රව්‍ය ටික මම ඕගලන්ට පෙන්නලා අඳුන්වලා දෙන එක තමයි කරන්නේ. එතකොට අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. 27 වෙනිදා රෑ 7 අතර වෙනකන් ඕගොල්ලන්ට පේමන්ට්ස් දාලා කෝස් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හරිද? ওই ටික තමයි විශේෂයෙන්ම මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. ගොඩක් දෙනෙක් එක එක කෝස් වල ගෲප්ස් ගොඩක ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ගේ ෆ්‍රී සෙෂන්ස් ඉවර වුණාට පස්සේ ඕගොල්ලෝ මේ සල්ලි දාන එකේ සම්බන්ධයෙන් එක එක accounts වලට සල්ලි දාලා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අපේ කලින් පන්තිවල ළමයිගේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මං කියන්න ඕනේ මේ වෙලාවේ ඕගොල්ලන්ට සල්ලි දාන්න තියෙන්නේ අපේ පර්සනල් accounts මොනාටවත් නෙමෙයි. ක්ලාස් ෆී එක දාන්න තියෙන්නේ මේ ෆොටෝ එකේ තියෙන වගේ E-net ලංකා බිස්නස් කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ් කියන නමට. කම්පැනි නමට තමයි ඔයගලන්ට සල්ලි දාන්න තියෙන්නේ. කාගේවත් පුද්ගලයෙක්ටවත් එහෙම පර්සනල් accounts මුකුත් නැහැ. E-net ලංකා බිස්නස් කොලෙජ් කියන නම හරියටම හරිද කියලා බලලා ඕගොල්ලෝ සල්ලි ඩිපොසිට් කරන්න. ඒකේ account numbers හරියට බලලා ඒ දේවල් දාන්න. මොකද සමහර වෙලාවට අංක වැරදිලා හෝ ඕගොල්ලන්ගේ ඉන්න groups වල මොනවා හරි දේ issue එකක් හින්දා වෙන ක්ලාසස් වලට සල්ලි දාලා සමහර වෙලාවට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ සල්ලි දාලා තින්නේ වෙන ක්ලාසස් වලට. එක්කෝ වෙන කාට හරි කෙනෙක්ට. එක්කෝ අංකේ වැරදිලා. අන්න එහෙම පොඩි ප්‍රශ්න තියෙනවා ළමයි. ඒ නිසා හොඳට බලලා අපේ ආයතනයේ වෙනම පර්සනල් මොනවත් accounts වලට දාන්න නැහැ. E-net ලංකා බිස්නස් කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ් කියන එකට තමයි දාන්න තියෙන්නේ. ඔන්න ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. සහ මම තව දෙයක් මතක් කරන්නම් ඕගොල්ලන්ට අපි දැන් ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා හිටපු group එකට vote කරන්න. vote කරන්න කියන්නේ ළමයි ඔයගොල්ලන්ට සිලෙක්ෂන් එකක් තියෙනවා. පොඩි මාක් එකක් දාන්න තියෙනවා. ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අදහසක් තියෙන අයට. එතකොට එහෙම කවුරු හරි කැමති කෙනෙක් විතරක් ඒකට vote කරන්න. නිකන් හැමෝම ඒ කියන්නේ ඒකට නිකන් ක්ලික් කරත් ඒක ටික් එකක් වැටෙනවා. ඒ නිසා නිකන් ඒක ඔබන්න කරන්න යන්න එපා. ඒ අපේ පන්තියට සම්බන්ධ වෙන අය විතරක් ඒකට වෝට් එක දාන්න සම්බන්ධ වෙන්න කැමතියි කියලා. ඒක දාන්නේ අපිට පන්තියේ ළමයි ටික ෆිල්ටර් කරගන්න ලේසි වෙන්න. මොකද අපි මේකට ගොඩාක් ළමයි ගන්නෙ නැහැ. සීමිත පිරිසක් තමයි ගන්නෙ. එතකොට ඔයාගේ අර වෝට් එක අපිට පොඩ්ඩක් වැදගත් වෙනවා. අනිවාර්යෙන් සම්බන්ධ වෙන අය විතරක් දාන්න කියන්නේ ළමයි. මොකද සම්බන්ධ වෙන ඉන්න කෙනෙක්ගේ chance එකක් නැති වෙනවා තව කෙනෙක්ට. අපි ගන්න ලිමිට් එක පැන්නට පස්සේ ආයි වෝට් එකක් දාලා තිබුණොත් ඒ කෙනාට chance එක නැති වෙනවා. හින්දා සම්බන්ධ වෙන අය විතරක්ම වෝට් එකට දාන්න සහ මේ සෙෂන් එකෙත් ඔයගලන්ට රෙකෝඩින් එකක් group එකට දානවා. එතකොට මොනවා හරි මිස් වෙච්ච තැනක් තියෙනවා නම් ඒ රෙකෝඩින් එක බලන්න පුළුවන් ඔයාට. ඒ අතරේ ඔයගලන්ට දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේක ෂෙයා කරන එක ස්ටොප් කරන්නම්. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දැන් ඔයගලන්ට අහන්න පුළුවන්. ඔය ටික තමයි විශේෂයෙන්ම මතක් කරන්න තියෙන්නේ. මිස් මට විනාඩියක් දෙන්න. හරි. මාව ඇහෙනවද මිස්? ඔව් ඇහෙන. හරි. ළමයි මේ තවදුරටත් පොඩ්ඩක් අප්ඩේට් කරන්න හිතලා මේ තියෙන්නේ අපේ එක්සෑම් වලට මිස් ස්ක්‍රීන් එක පේනවද? ඔව් පේනවා. හරි. මේ තියෙන්නේ අපේ එක්සෑම් වලට ළමයි කරපු නිර්මාණ වලින් කීපයක් අපේ PDF එකේ නැහැ. ගොඩක් නිර්මාණ තියෙනවා. නමුත් අපි PDF එකට එහෙම දාලා නැහැ ගොඩක් නිර්මාණ. බොහොම සීමිත ප්‍රමාණයක් දාලා තියෙන්නේ. මේ වගේ ලස්සනට වැඩ කරන ළමයි ගොඩක් ඉන්නවා. අපේ ආයතනේ මේ ඔයාලා වගේම ඔන්ලයින් සම්බන්ධ වෙලා සම්බන්ධ වුණ අය.
එතකොට මිස් කිව්වා වගේම ඔයාලට වෝට් කරන්න එනවා. ඒකට සම්බන්ධ වෙන්න කැමති අය විතරක් වෝට් එක ලබා දෙන්න. එතකොට අපිට ෆිල්ටර් කරගන්න පුළුවන් කී දෙනෙක් වගේ සම්බන්ධ වෙනවද කියලා. ඒ වගේම අපි 27 වෙනිදා රාත්‍රී 8 ඇතිට ක්ලාස් එක පටන් ගන්නවා. රාත්‍රී 8 වෙනකන් ඔයාලට පේමන්ට් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ සෙෂන් එකේ රෙකෝඩින් එකත් අපි සමූහයට යොමු කරනවා. අද සෙෂන් එක අවසානයේදී රාත්‍රී 10න් පසු වගේ සමූහයට යොමු කරනවා. මේ වගේ මේ ගෲප් එක ගත්තොත් ගොඩක් නිර්මාණ තියෙනවා එක්සෑම් වලට ළමයි කරපු. මේ තියෙන්නේ සියලුම මේ ඔයාලට පේනවා ඇති. මේ පේනවද? ලස්සනට වැඩ කරපු ගොඩාක් දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. මේ ඔක්කොම ෆැමිලි එකේ අර ටීචර් කිව්වා වගේ ඉන්නවා. ඔයාලට ලංකාවේ ඕනම තැනක තියෙන ඩීටේල් එකක් ඒ ගෲප් එකෙන් දැනගන්න පුළුවන් ක්ෂණිකව. ඒ කියන්නේ ගොඩක් පේජ් හොයන්න ඕනේ නෑ මැටීරියල් එකක් සම්බන්ධව මම දැකලා තියෙන ළමයි එහෙම අහනවා. දැන් කෙනෙක් තව කෙනෙක්ට උදව් කරනවා මොන හරි ලස්සන නිර්මාණයක් දැක්කොත් ඔයා කොහෙන්ද මේක ගත්තේ මැටීරියල් එක මොනවා වගේ ගොඩක් දේවල් ෂෙයා කරගන්නවා මේ ගෲප් එක. අන්න ඒකත් ඔයාලට අමතර ලැබෙන chance එකක් මේ කෝස් කරද්දි. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි. එතකොට ඔයාලට ප්‍රශ්න තියෙන දේවල් දැන් අහලා විසඳගෙන සෙෂන් එක අපිට අවසන් කරන්න පුළුවන්. ළමයි ඔයගලන්ට අහන්න පුළුවන් මොන හරි ප්‍රශ්න තියෙනවද? මයික් එක ඔන් කරලා දැන් කතා කරන්න ඔයගලන්ට chance එක තියෙනවා. ප්‍රශ්න මුකුත් නැද්ද? මිස් අටමාට පටන් ගන්න සෙනසුරාදා කී වෙනකන් තියනද මිස්? සාමාන්‍යයෙන් අපි පන්ති පැය දෙකක් 10 මාර වෙනකන් ලබන සතියේ නම් 10 මාර වෙනකන් නෑ අපි මෙටීරියල්ස් ගැන කතා කරන නිසා ඊට පස්සේ 10 මාර සමහර වෙලාවට චුට්ටක් පහු වෙනවා. ඒක ඉතින් අර තේරෙන්නේ නැති ළමයි ටික මං චුට්ටක් අන්තිමට තියාගෙන ඒගොල්ලන්ට ආයෙ කියලා දෙන්න. එතකොට පොඩ්ඩක් 11 විතර වෙනවා. මිස් Thank මට you, miss. ප්‍රශ්නයක් තියෙනවා. මිස් ඔව්. මාව ඇහෙනවද? ඔව් මිස් ඇහෙනවා. මට මේ පොඩ්ඩක් මට ජොයින්ට් වෙන්න පරක් වුණා. මිස් මගේ Zoom එක හදාගන්න. මිස් මට මේ සල්ලි දාන්න 24 කලින් සල්ලි දාන්න කොහොමද මම දාන්නේ මිස්? ඒක මේ ගෲප් එකේ ඔයගලන්ට විස්තරේ දාලා තියෙනවා. account එක මොකක්ද දාන්න ඕනේ ඒ විස්තර ටික තියෙනවා ගෲප් එකේ ඉන්නව නේද? ඔව් මිස් මම දැන් ජොයින්ට් උනේ මට මේ මුලින් ජොයින්ට් කරගන්න Zoom එක හදාගන්න පරක් වුණා. ආහා ගෲප් එකේ දානවා. ඔයාට මේ සෙෂන් එකත් ගෲප් එකට දානවා. සෙෂන් එකේ මුළු විස්තරේම තියෙනවා. ඒක බලන්න. ගෲප් එකට හරි දානවා මිස්. සල්ලි දාන්න ඕන account එක මොකක්ද කියලා. එතකොට පළවෙනි මාසෙට 4000ක් දාලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව් මිස් 27 24 වෙනිදා කලින් වෙනකන් සල්ලි 27 වෙනිදා වෙනකම්ම දාන්න පුළුවන්. හා මිස් බොහොම ස්තුතියි. හරි. ඕකේ. සකුණි අහලා තියෙනවා මෙටීරියල් වලට කීයක් යනවද කියලා. සකුණි සම්පූර්ණයෙන්ම සාමාන්‍ය අපිට පළවෙනි මාසෙට 3600ක් විතර යන්නේ. ඒ කියන්නේ පළවෙනි සති 4. පළවෙනි සති 4 කියන්නේ ලබන සතියේ නැතුව ඉතුරු සති 4 බෑග් ටිකට 3600ක විතර ගාණක් යනවා ඔයගලන්ගේ මැටීරියල්ස් ටිකට. එතකොට මේ මැටීරියල්ස් ටිකම අනිවාර්යයෙන්ම ගන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ ගාව දැනට මොනවා හරි වූල්, කටු ඒ දේවල් තියෙනවා නම් ඒ ටික නැතුව ඉතුරු බඩු ටික ගන්න පුළුවන්. මම මේ 3600යි කියන්නේ ගොතන කටුවේ ඉඳලා සියලුම ගණන් ටික. ගොතන කටුව, ඉන්දි කටුව, ස්ටිච් මාකර්ස් මේ හැමදේමත් එක්ක තමයි එතකොට මේ බෑග් හතරට යන්නේ. ඉතුරු මාසෙ ටික ඊට පස්සේ මාසෙදී ඔයාට ආයේ පේමන්ට් එක දාලා ඒ බඩු ටික ගන්න පුළුවන් වෙනම. ඒකෙදිත් ඔයා ඒ බඩු ටිකම අනිවාර්යයෙන්ම ගන්න ඕනේ නැහැ. ඔයාගේ තියෙන ටික නැතුව ඉතුරු ටික ගන්න පුළුවන්. එතනත් සාමාන්‍යයෙන් 6800ක විතර ගාණක් තියෙනවා. එතකොට මේ ඔක්කොම දාලා තියෙන්නේ ළමයි මෙටීරියල්ස් වලින් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් අඩුම මෙටීරියල්ස් වල ගණන් ටිකත් එක්ක. මොකද ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ළමයෙක්ට ලොකු ගාණක් කියන්නේ කෝස් ෆී එකයි මෙටීරියල් ෆී එකයි ඔක්කොම දාලා
ඕගොල්ලන්ට ජොයින් වෙන්න අමාරුයි. ඒ නිසා තමයි ඕගොල්ලන්ට මේ කෝස් ෆී එකත් අපි මාස දෙකකට පේමන්ට්ස් කරන්න පුළුවන් වෙන්න හදලා තින්නේ. ඒ වගේම තමයි මේ මෙටීරියල්ස් වලට යන එකත් ඕගොල්ලෝ මෙටීරියල්ස් එකපාරම ගන්න ඕනේ නැහැ. කාට හරි පුළුවන් ඕනනම් ඕගලන්ට ඒ බෑග් එකට ඕන බඩු ටික විතරක් වෙන වෙනම ගන්න. නැත්තම් තියෙන දේ මම කියන මෙටීරියල් එකම නැතුව ඔයාට තියෙන මෙටීරියල් එකකින් ඒ බෑග් එක නිර්මාණය කරාට කමක් නැහැ. එහෙම ඕගලන්ට මේ මුකුත් අනිවාර්ය කරලා නැහැ මේ බෑග් එක මේකෙන්ම කරන්න ඕනේ කියලා. පන්තියේදී සාමාන්‍යයෙන් මම දාලා තියෙන්නේ ඕගලන්ට. හැබැයි ඒ බෑග් එක කරන්න පුළුවන් අඩුම මෙටීරියල් එක. ලොකුම ඒවා දාලා නැතුව අඩුම කරන්න පුළුවන්. මොකද අපි කරන්න ඕනේ ගොතන්න ප්‍රැක්ටිස් වෙන එක. අපි හොඳම මෙටීරියල් එකෙන් ඔයාට පුරුදු වුණාට පස්සේ කරන්න පුළුවන්. මුලින් ඔයා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒ නිසා එතකොට ඒ සම්බන්ධව ඔයාට මොනවා හරි තව තියෙනවා නම් අපි ලබන සතියේ කොහොමද මෙටීරියල්ස් ගැන කතා කරනවා. අර පළවෙනි මාසෙට යනවා 3600ක් වගේ ඊළඟ මාසෙට යනවා 6000 ගාණක් විතර. මොකද අර ප්‍රෝසස් බෑග් එක පොලියස්ටර් කෝඩ් එකෙන් කරන නිසා ඒකට යන ගාණ ටිකක් වැඩි ළමයි. ප්‍රෝසස් බෑග් එක මම ඔයගලන්ට පෙන්නන්නම්. මම ඔයගලන්ට මාව පේනව නේද ඔයගලන්ට? මිස් මාව ඇහෙනවද? මිස් එතකොට ඔව් ඔය ඇහෙනවා අපිට කියන්න. කාට්ටුවේ මේ නූලෙම සම්පූර්ණ අපි ගෙන්න ගන්නවා නම් කොහොමද ඒකට වෙනම ගණක් අපි බඳින්න ඕනේද මිස්? ඔව් ඔව්. ඒක තමයි මම දැන් කිව්වේ. ඒකට තමයි 3000 ගාණ යන්නේ. ඒක එතකොට ඊට මගේ හරහා අමතරව ගන්න. ඔව්. ඒකත් 24 කලින් ගෙවන්න ඕනේද මිස්? නෑ. ඒක අපි ලබන සතියට අපිට බඩු මොනවත් ඕන නැහැ. ලබන සතියේ තමයි හරි මම මිස්. කියන්නේ මොනවාද ඕන වෙන බඩු ටික මොනවාද ඔයගොල්ලෝ මගේ හරහා ගන්නවා නම් කොහොමද කරන්න ඕනේ ඒ විස්තර ටික අපි ලබන සතියේ කතා කරනවා. හරි මිස්. හරි. හරි බොහොම මේ මෙන්න ස්තුතියි. මේකට තමයි මේ මම ඔයගලන්ට කිව්වේ මෙන්න මේ රෝසස් බෑග් එකට මේකට සාමාන්‍යයෙන් පොලියස්ටර් කෝඩ් ළමයි බන්චස් ගාණක් යනවා. ටිකක් වැඩිපුර ගාණක්. ඉතින් ඒකෙදි තමයි ඔයාට පොඩ්ඩක් ඒ දෙවනි මාසේ කොස්ට් එක වැඩි වෙන්නේ. මොකද පොලියස්ටර් කෝඩ් බන්චස් වල ගාණ වැඩි. මේකෙදි එතකොට පොලියස්ටර් කෝඩ් වලින් අපි ඒ හින්දා තමයි මේ බෑග් එක විතරක් දාලා තින්නේ. ඔයගලන්ට මෙටීරියල් කොස්ට් එක නැත්තම් අනිත් බෑග් උත් කරාම ගාණ වැඩි වෙන නිසා. එතකොට මේකේ හැන්ඩල්ස් දෙකට වෙනම පොඩි ගාණක් යනවා. මේකට ඊට පස්සේ මේක ලයිනින් කරනවානේ අපි බෑග් එක ලයිනින් කරනවා මේ තියෙන්නේ. ලයිනින් කළා. මම ඔයගලන්ට කිව්වා ක්‍රම දෙකක් කියලා දෙනවා කියලා. මැග්නට් එක මෙහෙම කෝඩ් එකට අල්ල ගන්න ක්‍රමේ සහ නැත්තම් ඔයාලට පුළුවන් මෙහෙම මේ විදිහට ගෙතුම දාන්නේ නැතුව ලයිනින් එකට දාලා එන විදිහත් ඕගොල්ලෝ දැකලා ඇති. අන්න එහෙම. එතකොට මෙන්න මේකට තමයි පොඩ්ඩක් කොස්ට් එක වැඩි යන්නේ සහ ඔයගලන්ට ග්ලූ එක දාලා තියෙනවා ඒ එකට. ඒ කියන්නේ අපි දෙවෙනි මාසේ බඩු ලිස්ට් එකට ග්ලූ එක ගම් එක දාලා තියෙනවා. ෆියුසින් දාලා තියෙනවා. ඔන්න ඕව නිසා තමයි පොඩ්ඩක් එතකොට බෑග් චේන් එක ඒව නිසා කොස්ට් එක චුට්ටක් වැඩි. දෙවෙනි මාසෙට. එතකොට ඒ දේවල් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගන්න ඕනේ නෑ. හිමීට පස්සේ ගන්න. හැබැයි මං ඒව කොහොමද ජොයින් කරන්නේ දේවල් ඔක්කොම පන්තියේදී කරනවා. මේ තියෙන්නේ අර මං කියලා දුන්න ඔයගලන්ට ගෙතුම් ටික අතකුරු වෙන්න කරන බෑග් එක. එතකොට ඔයා මුලින්ම කරන බෑග් එකේ එන්නේ මෙන්න මේ විදිහට V shape එක. ඔන්න ඔහොම. ඊට පස්සේ ඔයගලන්ට පේනවාද දැන් පිටිපස්සේ කොටස ඊට වඩා උසයි. ඒකෙදි මං ඒ ළමයින්ට වෙනම ගෙතුමක් කියලා දෙනවා. බෑග් එක ඔයාට උඩට උස්ස ගන්න ඕන නම්. ඒ කියන්නේ බෑග් එකේ මෙතන කට පහළ වැඩි කට්ටිය ඉන්නවනේ. අපිට මොනවා හරි බඩුවක් දැම්මම පේනවා. එතකොට ඒ වගේ දෙයක් මෙහෙම කට ගාව පොඩ්ඩක් අපිට උස්ස ගන්න නම් කොයි වගේද අපි ගෙතුම් ටික කරගන්න ඕනේ. ඔන්න ওই ටික තමයි එතකොට ඒකෙදි මෙන්න මේ කරලා තියෙන්නේ T10 නූලෙන්. මේක අර මං කිව්ව ඔයගලන්ට නූලක් තියෙනවා කියලා අන්නේ නූලෙන් කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ ගෙදර බූල් හරි මොනවා හරි තියෙනවා නම් ඔයාට පුළුවන් ඒකෙන් මේ බෑග් එක කරන්න. හැබැයි අපි ක්ලාස් එකේදී බූල් වලින් කරොත් ගාණ වැඩි නිසා තමයි මේ T10 යාන් එකෙන් කරන්නේ. මේක හොදන්න පුළුවන්. ඔයගලන්ට පේනවා හොඳට මේක මේ වෙනවා හොඳට අපිට මේකට බඩු දාන්න කරන්න හොඳට පුළුවන්. ඇදිලා තියෙනවා. ලයිනින් කරාම පල්ලෙහාට ඇදින්නේ නැහැ. ලස්සනට තියෙනවා. ඔන්න ඔහොම තමයි මේ බෑග් එක. ඊට පස්සේ මම ඔයගලන්ට කිව්වා වුඩන් බෑග් එක මෙන්න මේ තියෙන ප්‍රෙස් ලොක් එක සම්බන්ධ කරලා මේකට මෙන්න මේ බෝඩ් එකට තමයි අපි ගොතන්නේ. ඊට පස්සේ මේ තියෙන හැන්ඩල් එක මෙහෙම හැන්ඩල් එක කොහොමද ගොතන්නේ? හූක්ස් කොහොම මේ තියෙන හූක්ස් මේ වල්ලන්නේ කොහොමද? පස්සේ පියන මේ තියෙන පියන කොහොමද ජොයින් කරන්නේ?
ඊට පස්සේ මේ තියෙන්නේ ඇතුළ. ඊට පස්සේ මේවා අල්ලගන්නේ කොහොමද? මේ තියෙන්නේ ප්‍රෙස් රින්ග්ස්. ඔන්න ඔය දේවල් තමයි එතකොට අපි පන්තියේදී කරන්නේ. මෙන්න මේ බෑග්ස් ටික තමයි කරන්නේ. මේ ඔෆිස් බෑග් එක මේක තමයි හැන්ඩල් එක. ඊට පස්සේ රෝස් බෑග් එක මම පෙන්නුවනේ. මේ තියෙන රෝස් බෑග් එක. එහෙම මේකෙත් අපි පෙති 7 කොහොමද පෙති 9 කොහොමද කියලා පැටර්න් එක ඕගලන්ට දෙනවා. ඔයාට මේ පේලි වලටත් ළමයි ඕගලන්ට කැමති පෙති ගානක් ඇඩ් කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඇත්තටම ගණිත ක්‍රමයක්. ඒක ඔයාට කොහොමද කරගන්නේ? දැන් සමහරු ඉන්නවා මේ අන්තිම පේලියට පෙති 9ක් දානයි. දැන් මේකේ දාලා තියෙන්නේ මම 7යි. එතකොට කොහොමද ඔයා ඒ ටික කොහොමද ඇඩ් කරගන්නේ? ඔයාට තනියම කොහොමද ප්‍රෝසෙස් බෑග් එකක් ලොකුවට හදාගන්නේ? ඔයාට සයිස් එක පොඩි කරගන්නේ කොහොමද? අන්න ඒ ටික කරනවා. ඊට පස්සේ මේ තියෙන පාට 3 බෑග් එක. මේකේ දැන් මම නම් පාට 4ක් දාලා තියෙන්නේ මට යාන්ස් මදි වෙලා. එතකොට ඒ කලර්ස් ඕගලන්ට කැමති විදිහට මැච් කරන්න පුළුවන්. කොහෙන්වත් ඔයාලට පේනවා පාටවල් ජොයින් කරපු කොහෙවත් තැනක් පේන්නේ නැහැ. මේ කොහෙවත් පාටක් ජොයින් කරපු තැනක් පේන්නේ නැහැ. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අර මං කිව්ව ඕගලන්ට මල් බෑග් එක මල් වගේ තියෙන බෑග් එක. මෙන්න මේක. මේකෙත් එතකොට ඕගලන්ට කැමති සයිස් එකකට මේ කොටුව කොහොමද කැමති සයිස් එකක් වෙනකන් ලොකු කරගන්න පුළුවන් විදිහට තමයි පන්තියේදී කියන්නේ. පන්තියේදී අපි ටිකක් පොඩි බෑග් එකක් කරන්නේ. ඔයගලන්ට සතියෙන් ලොකු බෑග් එකක් කරලා ඉවර කරගන්න බැහැනේ. ඒ නිසා. එතකොට මෙන්න මේ වගේ තව වෙන જાතිය හැන්ඩල් එකක් කරනවා පන්තියේදී. ඊට පස්සේ මේ රවුන්ඩ් බෑග් කර්ව් එක හැඩේන එකක් මේක. මේ කර්ව් හැඩේ තියෙන එකක්. ඒ වගේම අර කර්ව් එක නැතුව නිකන් අර බොක්ස් එක වගේ එන එකත් පන්තියේදී කරනවා. ඒක ඊට පස්සේ මේ තියෙන පියන වෙනම මෙන්න මේ මං කිව්වේ half පියනක් කියලා. පියනෙන් භාගයක් කොහොමද ගොතන්නේ? ඔන්න ඔය ටික තමයි එතකොට කරන්නේ. අනිත් එක තමයි මෙන්න මේ ටී-ෂර්ට් යන් බෑග් එකේ මෙන්න මේ අඩිය ටික. මේක කොහොමද ඕවල් එකට ගොතන්නේ? මේක නැතුව උඩ කොටස වෙනම කොහොමද සම්බන්ධ කරගන්නේ? ඔන්න ඔය ටික තමයි ඉතින් අපි කරන්නේ. මේකත් ලයිනින් කරලා තියෙන වෙනම ලයිනින් එකක් දාලා තින් ඊට පස්සේ මේ මැග්නට් කොහොමද මේ අල්ලගන්නේ මේ ලයිනින් වලට? නෝව තමයි අපි පන්තියේදී කරගෙන යන්නේ. මම chat එකට ප්‍රශ්න ටිකක් ඇවිත් තිනවා. මම ඒ ටික චුට්ටක් බලලා ටක් ගාලා කියන්න. සෙනසුරාදා විතරයි පන්ති තියෙන්නේ. ඔව් සෙනසුරාදා විතරයි. ඒ කියන්නේ සතියේට එක දවසයි. ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමතියි කියලා තියෙනවා. හරි. මිස් ඕනි දේවල් ගන්නෙ කොහොමද? ඕනි දේවල් ගන්න විදිය මම ලබන සතියේ කියන්නම්. මගේ හරහා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ළඟ කොයි හරි තැන් තියෙනවා නම් මම මේ දේවල් ඔයාට මම දන්න තැන් ඕගොල්ලන්ට කියන්නම් මේ තැන් වලින් ගන්න පුළුවන් කියලා. මිස් සල්ලි ගෙව්වොත් ක්ලාස් එක පටන් ගන්න කලින් අවශ්‍ය බඩු ටික එනවද? එහෙමනම් නැහැ. ළමයි ඔක්කොටම බඩු ටික එවන්නේ එකපාර ළමයි. මොකද අර නිතර සැරින් සැරේ නෙමෙයි මම ඕගොල්ලන්ගේ බඩු ටික එකපාර තමයි ඕඩර් කරන්නේ. මොකද බෑග් බේස් එහෙම ඕගොල්ලන්ට වෙනම තමයි ඕඩර් කරලා ගෙන්න ගන්නේ. ඒ නිසා ළමයි හැමෝටම එකට තමයි මෙටීරියල්ස් ටික එවන්නේ. සකුණි අහලා තියෙන රෝස් බෑග් එක දෙවනි මාසෙද? ඔව් සකුණි. අපිට දෙවනි මාසෙට යන්න හේතුව තමයි බේසික් ටික ඔක්කොම ඉවර වෙලා ඔයා ලොකු දැනුමක් ආවට පස්සේ තමයි ඔයාට රෝසස් බෑග් එක කරන්න පුළුවන්. අතහුරු වෙලා අලුත් ගෙතුම් ක්‍රම ටික ඉගෙනගෙන ඒ දේවල් ආවට පස්සේ තමයි කරන්න පුළුවන්. අපිට මුලින්ම ටිකක් ඇඩ්වාන්ස් දෙයක් කරන්න බෑ. අමාරුයි. ඒ නිසා අපි මුලින්ම ප්ලේසි ටික කරලා තමයි අමාරු එකකට යන්නේ. මිස් පළවෙනි මාසේ බඩු ලිස්ට් එක දෙනවද අපිට පහසු තැනකින් ගන්න? නැතිනම් නෑ අනිවාර්යෙන් මගෙන් ගන්න ඕනේ නෑ. ඔයගලන්ට කැමති තැනකින් ගන්න පුළුවන්. මම ලිස්ට් එක දානවා ගෲප් එකට. කිසිම මූලික දැනුමක් නැහැ ක්‍රොෂෙට් ගැන. මුල ඉඳන් හැමදේම උගන්වනව නේද? ඔව් දිල්රුක්ෂි. හැමදේම මුල ඉඳන් උගන්වනවා. සර් අපිට මේ පුළුවන් ද ෂෙයා කරන්න මුකුත්ම දන්නේ නැතුව අපේ දාපු ළමයින්ගේ පොඩ්ඩක් තිබ්බ නේද විස්තරයක්. මුකුත්ම දන්නේ නැතුව ජොයින් වෙච්ච ළමයි මං හිතන්නේ අපේ 11 බැච් එකේ ළමයින්ද කොහෙද? මිස් ස්ක්‍රීන්ෂොට් එකක්ද?
ඔව් සර් මේ අපේ මේ මිස්සර්ට ෂෙයා කරන්න පුළුවන්ද ෆෝන් එකෙන් 11 වෙනි බැච් එකේ ළමයි කමෙන්ට්ස් දාලා තිබුණේ. ඒකේ දාලා තිබුණා මුකුත්ම කටුවවත් අල්ලන්න දන්නේ නැතුව ජොයින් වුණා කියලා. එතකොට අපේ ළමයි දැක්කහම දන්නවනේ කොහොමද කියලා. නැත්නම් ළමයි බයයිනේ. දන්නේ නැතුව ජොයින් වෙන්න. ඔව් මිස් ඒක දැන් මේ වෙලාවේ අපේ ක්ලාසස් කීපයක් යන නිසා ඩිවයිස් ගන්න විදියක් නැහැ. එතකොට ආහා. අපි ඒක ගෲප් එකට ෂෙයා කරන්න. හරි ගෲප් එකට අපි දාන්නම් දිල්රුක්ෂි අහලා තියෙනවා මුකුත් දැනගන්න ඕනේ නැහැ දිල්රුක්ෂි ගෲප් එකේ දාන්නම් මේ දැන් ඔයගොල්ලන් ඉන්න ගෲප් එකට එහෙම කිසිම දෙයක් දන්නේ නැතුව ජොයින් වෙච්ච ගොඩාක් ළමයි ඉන්නවා එහෙම කිසිම දෙයක් බය වෙන්න ඕනේ නැහැ කටුව අල්ලන තැන ඉඳලා හැමදේම අපි පන්තිරි කරනවා තව මොනවාද ප්‍රශ්න තියෙන්නේ thank you miss හෙට කෑෂ් හරි යස්මින් තව දෙයක් මතක් කරන්න ඕනේ ළමයි ඔයාලට මේ සෙෂන් එක දවසේ සෙන්සුරාදා විතරක් නෙමෙයි ඉගෙන ගන්න අවස්ථාව තියෙන්නේ මාස දෙක පුරාවටම ගෲප් එකේ මුළු මාස දෙක පුරාවටම ඉගෙන ගන්න දේවල් තියෙනවා සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා රෑ 10ට 11ටත් ළමයි අහන ප්‍රශ්න වලට ටීචර් උත්තර දෙනවා එහෙම අර මේ රෑ වෙලා කියලා එහෙම නැහැ ඒ කියන්නේ ගෲප් එක ඇතුලේ ඔයාලට මේකේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මැසේජ් හරහා ඒකට ඔයාලට වොයිස් එකක් දාලා අහන්න පුළුවන් මැසේජ් එකක් දාලා අහන්න පුළුවන් ඒක සෙෂන් එක දවස් සෙන්සුරාදා දවසේ විතරක් නෙමෙයි ඔයාලා ඉගෙන ගන්නේ අන්න ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද group එක අපේ ඇක්ටිව්. ඒ වගේම quick reply අපේ තියෙන්නේ. ඒක ඔයාලා මැසේජ් එකක් දැම්මම පැය ගණන් තියෙන්නේ නැහැ reply එක එන්න. අපි කොහොම ඉක්මනින් reply එක දෙනවා. ඔයාලගේ අවශ්‍යතාවය සපුරනවා. ඒ වගේ ඔයාලා ටික කරගෙන යන්න පුළුවන්. හරි. ඔයගලන්ට මොනවත් ප්‍රශ්න නැත්නම් අපි සෙෂන් එක ඉවර කරමු. මොනවා හරි සෙෂන් වලට පහුවෙලා සම්බන්ධ වුණා ඉන්නවනම් ඔයගලන්ට සෙෂන් එකේ රෙකෝඩින් එකක් ගෲප් එකට දානවා. ඒකෙන් ඔයගලන්ට බලන්න පුළුවන් මොනවා හරි මිස් වෙච්ච තැනක් තියෙනවා නම් මොනවද කියලා. එමුනම් අපි සෙෂන් එක නවත්තමු නේද? ඔක්කොටම good night ළමයි එන. මොනවා හරි තිබුණොත් වැඩි විස්තරයක් ගෲප් එක කොලෙජ් එකට කතා කරලා දැනගන්න පුළුවන්. පේමන්ට්ස් ගැන හරි මොන හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. thank you හරි නේද? එහෙනම් ඔක්කොටම good night ළමයි. good night ඔයාලා හැමෝටම. ඒ වගේම ඔයාලට තියෙන ඕනම ගැටලුවක් අපේ group එකේ admin එකක් ඔස්සේ කතා කරලා අවශ්‍ය නම් දැනගන්න හැකියාව තියෙනවා. හරි.